අපි කර්ම විපාකات එක්ක මේ හැදිච්ච මූණ ඒව ලක්ෂණ කරන්න බෑ. එහෙම කියලා ඔය කියාගෙන යන ගොඩාක් අය කරන්න මේකප් කරගෙන. උත්සවයක දෙනවා. වැස්සකට යන්න බෑ මූණ පොඩක් හොදාගෙන ඉන්න බෑ. ඒක තමයි ඒකල බොරුවක් කරන්නේ. බොරුවක් කරන්නේ මේ ශ්‍රේෂ්ඨ දර්ශන තියෙන්නේ මේ ඇත්ත යථාභූත ඥානය ඇති කරන්නේ මේ විදව යන ජීවිතෙන් විදින ජීවිතයක් හදලා දෙන්න. කය දිනලා මනස දිනලා ආධ්‍යාත්මික සෝයේ තියෙන වටිනාකම පෙන්වන්න තමයි මේක තියෙන්නේ. මම මේ පැය එකමාර ඇතුළත ඒක ඔයගලන්ට පෙන්වන්න පොරොන්දු වෙනවා. ඒ මගේ තියෙන ලොකුකමක් නෙමෙයි මේ දර්ශනය ගැන මට දෙවි අභිමානවත් හැඟීමක් තියෙනවා. මම 102ක් බර තිබ්බේ කෙනෙක්. දැන් මගේ 75යි බර. ඉතින් ඒක තනිකරම මම මේ යෝග වලින් හදාගත්තා. බටහිර මම විතරක් හොඳ කඩාගත්ත කෙනෙක් මම ක්‍රීඩා කරපු කෙනෙක් අපේ දැන් මේ මෙතන හිටපු අපේ සහෝදරවරු ජවනිවල කැම්පස් එකට සම්බන්ධ දෙන්නම මම ජපුර කැම්පස් හිටපු කෙනෙක්. එතකොට මම කැම්පස් එකේදී කපල කඩාගත්තා. ඊට පස්සේ ඉන්දියාවට ගිහිල්ලා යෝග වලට ගිහිල්ලා මගේ කොන්ද කඩාගත්තා. ඉතින් ඒව ඔක්කොම බටහිර මගේ රිපෝට් වල හැටියට මම එක්තැන් වෙනවා කියලා මට බටහිර වෛද්‍යවරු සාතිකයක් දීලා තියෙනවා. මෙතන ඉන්නවනම් මගේ ළඟ මේවා එක්ස්රේ ඔක්කොම තියෙනවා. ඒක දැක්කට පස්සේ ඇවිදින එක්කෙනෙක් කියලා හිතා ගන්න බෑ කියලා කිව්වා. ඊට පස්සේ මට බෙල් දාන්න දුන්නා. බෙහෙත් අහුරු පිටින් බොන්න දුන්නා. එකක්වත් කරේ නෑ. හෙළවෙත මහතුරුගෙන් තෙල් ගත්තා. ඒගොල්ලන්ගේ සාතු ගත්තා. ඉතුරු ටික මම තනි කරම කොටගේ යෝගවල. එච්චර ශ්‍රේෂ්ඨ දර්ශනයක්. ඉතින් අපි ඒක ඉගෙන ගමු. කතා කරන්න මේකෙන් පස්සේ මාව ප්‍රශ්න කරන්න මම මේකට ප්‍රවේශයක් හදලා දුන්නේ. අද ගන්න මේ විදිහට. චින් මුද්‍රාව ඒකල මේ පැත්තට තියාගත්තොත් චින් මුද්‍රාව, මේ පැත්තට තියාගත්තොත් ඥාන මුද්‍රාව. මේ පැත්තට තියාගත්තොත් අපේ විශ්වයේ තියෙන ශක්තියන උකහා ගන්න තමයි මේ මුද්‍රාව හදලා තියෙන්නේ. මේ පැත්තට තියාගත්තොත් අපේ භූමියේ තියෙන ශක්තියන් ගන්න. එතකොට රැට අපි මේවා භාවනා කරනවා නම් මේ පැත්තට තියාගෙන කරන්නේ හොඳයි. මේ වගේ තැන්වල නෙමෙයි අතරම සබහාදාමත් එක්ක මේ ගනුදෙනුව තියෙන්නේ. දවල්ට කරනවා නම් මේ පැත්තට තියාගන්න හොඳයි. එතකොට ඒක චින් මුද්‍රාව. ඊට පස්සේ කොන්ද බෙල්ල ඉත කෙලින් කරන්න තමයි පුළුවන් විදිහට. ඒ ඉන්නේ ඉරියව්ව ලොකුවට හිතන්න එපා. පටන් ගන්න එක බිත් එකක හේතු වෙලා හරි ස්ටූල් එකක හරි පුළුවන් අය හොඳට වාඩි වෙන්න. අපි මේ ආසනයක් කියන්නේ ස්ථිරම් සුඛම් ආසන 97 වෙනි සූත්‍රය. ස්ථිරවද සැප එළවන්නා වූද කය පවත්වන්නා වූ ඉරියව්වක් වේද ඒ ආසනය. ඕක තමයි විකුණන්නේ ලෝකේ. යෝගවල ඊට වැඩි ගොඩාක් දේවල් තියෙනවා ඒවා අපි පෙන්වන්නේ. මේ පැය එකමාරකට පුළුවන් විදිහට පෙන්වන්න අද මම පොරොන්දු වෙනවා ඔයගලන්ට ජීවිතේට. මේක මේ ඊ타ත්ම නිරෝගීව සතුටින් විඳින ජීවිතයක් ගෙවන්න ආධ්‍යාත්මය හොයාගෙන යන්න තියෙන ප්‍රතිපදාවක් යෝග දර්ශනය. කියන්නේ දුකෙන් නිදහස් වෙන්න හදපු එකක්. ඉතින් ඒකේ එක කොටසක් හරි ඕගොල්ලන්ගේ ජීවිතේට එදාට බද්ධ කරගන්න මම මේ පැය එකමාරකට ගෙනියන්න දෙන්නත් පොරොන්දු වෙනවා. හරි. මේවත් ප්‍රශ්න කරන්න පුළුවන්. ඉවර වෙනකොට කිව්වත් දුන්නාද කියලා. හරි. මේ උදේල පොන්ද බැලි කෙලි කරන්න. නහය අග දිහා බලන්න. ඇස් දෙක අඩවන් කරගන්න ගොඩාක් අද කරන්න නැති. උරේ හොඳට සැහැල්ලු කරන්න. දැන් ඈතින් එන හඬවල් ඔක්කොම අහුම්කම් දෙන්න උත්සාහ කරන්න. ඈතින් එන හඬවල් ඔක්කොම ඒ හඬ එන්නේ මොකෙන්ද කියලා හොයන්න එපා. ඒ හඬවල් විවිධත්වය අත්විඳින්න. ඈතින් එන්නේ. දෙයක් ඈත හඬවල්. හඬවල් ගොඩාක් මේ පරිසරයේ තියෙනවා ඒවත් අත්විඳින්න. දැන් හිමීට මේ බිල්ඩින් එකෙන් එළියෙන් එන හඬවල් අහුම්කම් දෙන්න. බිල්ඩින් එකේ මේ වත් ඇතුලෙන් එන හඬවල් අහුම්කම් දෙන්න උත්සාහ කරන්න. හොඳට අහුම්කම් දෙන්න බිල්ඩින් එකෙන් එළියෙන් මේ සීමාව ඇතුලෙන් එන හඬවල්. දැන් හිමීට අවධානය දෙන්න මේ හෝල් එක අස්සට මේ හෝල් එක අස්සෙන් එන හඬවල් විතරක් අහුම්කම් දෙන්න උත්සාහ කරන්න.
හොඳට හම්බ දෙන හොද තාක්ෂණය. දැන් නිමිත තමන්ගේ තුලට එන්න තමන්ගේ කේසාන්තය සිට පාදාන්තය දක්වා තමන් ඉනිරියම දකින්න. හොඳට දකින්න තමන්ව දකින්න. තමන්ගේ ඇතුළට යන්න. අපි දැන් කලින් හෙව්වේ ඕපදූප පිටස්තරේව. අපි ජීවිතේ වැඩියෙන් කරන්නේ ඕක. දැන් හොයන්නේ අපි ගැන. අපි ගැන හොයාගෙන යනකොට තමයි අපිව හම්බුන කෙනාට තමයි චිත්ත සැනසීම හම්බ වෙන්නේ, ආධ්‍යාත්මය හම්බ වෙන්නේ. පිටස්තර ඕපදූප හොයන තාක්කල් අපිට කවදාකවත් අපිව මොන ගැහෙන්නේ. ඒක නිසා අපි හොයන්න උත්සාහ කරන්න, ආධ්‍යාත්මය හොයන්න උත්සාහ කරන්න. ඇතුළට යන්න. දැන් ඉබේ සිද්ධ වෙන හුස්ම රැල්ලට අවධානය යොමු කරන්න. ආශ්වාසය හැටියට දකින්න, ප්‍රශ්වාසය හැටියට දකින්න. වෙන කිසියකට අවධානය යොමු කරන්න එපා. ශ්වසනයට විතරක් අවධානය. ඉබේ සිද්ධ වෙන සිහිය පිටවන්න. ඉමේක උදේ නැගගෙන යන හිරු දකින නිල් මහනෙල් දෙකක් වගේ හිමීට දෙනෙක් ඉවර කරා. අද ගන්න මෙතන. අලුත් කාරවා. දඩ හුස්මක් එක්ක මේ විදිහට උඩට ගියේ. මෙතනට ගන්න කෛලාස මුද්‍රාව. මම මේ සංස්කෘත වචනේ වම කියන ඒවා ලොකුවට ගණන් ගන්න එපා. බෞද්ධය මගෙත් එක්ක භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගමු. අන්‍යාගමිකයෝ තම තමන්ගේ සාස්ත්‍රුන් වහන්සේලා මෙනෙහි කරන්න මේ අභ්‍යාස පුරාවට අපිට කිසිදු කායික මානසික පීඩාවක් අත්පත් නොවේවා කියලා භාග්‍යතුන් වහන්සේ ගුණ වශයෙන්ම මගෙත් එක්ක බෞද්ධය වන්දනා කරගමු. අනිත් අය තමන්ගේ සාස්ත්‍රුන් වහන්සේලා තමන්ලා මෙනෙහි කරන විදිහට මෙනෙහි කරගන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සාදු සාදු සාදු. දැන් ඔක්කොම යෝග දර්ශනයක් හැටියට ඉගෙන ගන්න ඕන නිසා යෝග දර්ශනයේ තියෙන ශ්ලෝක කීපයක් මම සජ්ජායනා කරනවා. මේ යෝග දර්ශනයේ මුල ඉඳන් මේ දක්වා ආරක්ෂා කරගෙන ආපු ගුරුවරුන්ට අපි වන්දනා කරනවා. සදාසිව සමාරම්භම් සංකරාචාර්ය මධ්‍යමම් අස්මදාචාර්ය පරියන්තම් වන්දේ ගුරු පරම්පරම්. ඊට පස්සේ මේ යෝග දර්ශනය අපි බෞද්ධ දර්ශනය කැටි කළා භාගතුන් වහන්සේ දේශනා කරා වගේ යෝග දර්ශනයේ සමස්තය කතාව කියවෙන ශ්ලෝකයක් තියෙනවා. ඒක මම සජ්ජායන. අසතෝම සද්ධමය අසත්‍යමාව සත්‍ය කරාගෙන යන්න ගුරුතුමනි. තමසෝමා ජෝතිර්ම අන්ධකාරයෙන්මාව ආලෝකය කරාගෙන යන්න ගුරුතුමනි. මෘත්‍යෝමා අමෘතං ගමය මරණයෙන්මාව අමරණීයත්වය කරාගෙන යන්න ගුරුතුමනි කියලා ශිෂ්‍යයා ඉල්ලා හිටිනවා. එතකොට ගුරුවරයා කියනවා ඒ උතුම් ගමන අපි ඔක්කොම එකතු වෙලා යමු කියලා ඒ ශ්ලෝකෙ මම සජ්ජායනා කරනවා. අසතෝ මා සද්ගමය
තමසෝ මා ජෝතිර්ගමය මෘත්‍යෝ මා අමුත්තම් ගමය ඕම් ශාන්ති 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 සහවීර්යම් කරවාවයි. ඊට පස්සේ මේ යෝග දර්ශනය විසිරීලා තිබෙන්නේ කිසි ආගමකට අයිති නැතුව තිබ්බේ. මේක අර භාග්‍යතුන් වහන්සේ පිරිනමන පාලා මාස 3කට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආනන්ද මහ රහතන් වහන්සේලා ඇතුළු ඒ ධර්ම සංගායනා කළා. විසිරීලා තිබ්බ දහම් කරුණු නූලකට අමුණලා ඒ සංගායනා කළා හැදුවා වගේ මේක දර්ශනයක් හැටියට හැදුවේ පාතාංජලි කියන ඍෂි ක්‍රිස්තු පූර්ව 1 2 කාලේ හිටපු ඒ උත්තම ඒ ඍෂිවරයාට අපි වන්දනා කරනවා. ඕම් යෝගේන චිත්තස්ය පදේන වාචාම් මලං ශරීරස්ස ච වෛද්‍යතේන යෝපා කරොත්තං ප්‍රවරං මුනීනා පතංජලින් ප්‍රාංජලිරාන තෝස්මි. ඕම් දැන් කකුල් දෙක දිගාරේ දිගාරේ දැන් හොඳට පද්දා දෙපැත්තට පද්දා හුස්ම ගන්න නෑ කකුල් දෙක දෙපැත්තට පද්දා මම පෙන්නන්න මේ විදිහට කළා right හුස්ම ගන්න පිට කරන්න හුස්ම ගන්න පිට කරන්න හුස්ම ගන්න පිට කරන්න හොඳට ඊට පස්සේ මේ උඩ පාල ගන්න හුස්ම ගන්න පිට හැමතිස්සෙම කට වහගෙන හුස්ම එකද හුස්මත් එක්ක තමයි යෝග හේතු විසෙත් තියෙන්නේ. එහෙම නැත්නම් මෙතන ඇති සුම්බටි චල්ල ඇති අරබික් කට්ටිය ඇති කරාතේ මාස්ටර්ලා ඇති කුම්ෆු මාස්ටර්ලා ඊට වැඩි ගොඩාක් ඉස්සරහ තියෙන එකක් යෝග. අභිමාණයෙන් කියන්නේ කවුරු හරි ඉන්නවා නම් එන්න මේ කිවරලා මම ඒක පෙන්නනවා. ඊට වැඩි ඉහළ තියෙන එකක් කියලා යෝග. මේ ඉදිරියට අකුලේ ඇඟිලි ටික නමන්න දිගාරේ. හුස්ම පිට කළා නමන්න හුස්මක් එක දිගාරේ. හොඳයි. මේ විදිහට මේ අකුල ඉස්සරහට තල්ලු කරන්න. තල්ලු කරලා හුස්මක් ගන්න. පිට කළා යනවා. හුස්ම පිට කරා. හුස්ම පිට කරා. හුස්ම පිට කරා. මේකේ පවන මුත්ත කියලා කාණ්ඩයක්ම තියෙනවා මෙතන ඉඳන්. මම ඒකට කාලේ ගන්නෑ. දැන් හුස්මක් එක යටිපතුල දෙක එකතු කරන්න උත්සාහ කරන්න. පිට කළ දෙපැත්තට යන්න. හුස්ම පිට කරා. හුස්ම පිට කරා. හුස්ම පිට කරා. දැන් මෙතන තියලා හුස්ම පිට කරන්න ඉස්සරහට පුළුවන් තරම් කකුල දුක්. එකල හුස්මක් එක්ක භාගයයි ඉතුරු භාගය හුස්ම පිට කළා. එකයි. හුස්ම පිට කරා දෙකයි. හුස්ම පිට කරා තුනයි. අනිත් පැත්තට හුස්ම පිට කරා එකයි. හුස්ම පිට කරා දෙකයි. හුස්ම පිට කරා තුනයි. දැන් මේ විදිහට අධික දාලා කකුල අල්ල ගන්න. බැරි අය එච්චර මේවා හිතන මේක කිසිම තරංගයක් නැහැ. බැරි එකක් අතහැරලා දාන්න පුළුවන් ටිකක් කරන්න. හුස්මක් එක දිගාරේ. පිට කළා නමන්න එකයි. හුස්ම පිට කරා දෙකයි. හුස්ම පිට කරා තුනයි. දැන් මෙතන තියන්න. හුස්ම පිට කරා එකයි. හුස්ම පිට කරා දෙකයි. හුස්ම පිට කරා තුනයි. අනිත් පැත්තට හුස්ම පිට කරා එකයි. හුස්ම පිට කරා දෙකයි. හුස්ම පිට කරා තුනයි. ඒ පාදේ නිදහස් කරන්න. අනිත් පාදේ අල්ලගන්න. මෙහෙම ගන්න පුළුවන් අය පපුව ළඟටම ගන්න. හුස්ම පිට කරා එකයි. හුස්ම පිට කරා දෙකයි. හුස්ම පිට කරා තුනයි. මම ගොඩක් කරන්නේ මේව ගොඩක් කරන්නේ. හුස්ම පිට කරා එකයි. හුස්ම පිට කරා දෙකයි. හුස්ම පිට කරා තුනයි. අනිත් පැත්තට හුස්ම පිට කරා එකයි. හුස්ම පිට කරා දෙකයි. හුස්ම පිට කරා තුනයි. නිදාස් කරන්න. දැන් මෙහෙම කකුල අරගෙන විලුඹ මේ තට්ටමට ගෑවෙන්නම පුළුවන් අය ගන්න. හොඳට අරගන්න. ඒකල බබා වගේ මේ විදිහට හොඳට ආදරෙන් ලං කරගන්න. දැන් ගැඹුරු හුස්ම ගන්න. ගැඹුරු හුස්ම ගන්නවා පුළුවන් තරම් තද කරලා ලං කරගන්න.
දැන් හිමීට ඒ කකුල පෙරලා. පුළුවන් අය අපහසු අය ඕනේ. පුළුවන් අය මේ විදිහට උඩට ගන්න. දැන් හුස්මක් එක්ක මේ පැත්තේ අත තියාගත්තා. හුස්මක් එක්ක පපුවට ගාවන්න පුළුවන් අය ගාවන්න. පිට කරලා පොළවට ගාවන්න පුළුවන් අය ගාවන්න. හුස්ම පිට කරා 2යි. හුස්ම පිට කරා 3යි. හුස්ම පිට කරා 4යි. හුස්ම පිට කරා 5යි. ගොඩක් කරන්න ඕනේ. දැන් මෙහෙම තියලා හුස්ම ගන්න පිට කරා මේ හිප් එක හොඳට ඕපන් කරගන්න. හුස්ම ගන්න පිට කරා, ගන්න පිට කරා, ගන්න පිට කරා, ගන්න පිට කරා. මගේ සද්දෙන්නේ මම උජාය කියලා තියෙන ක්‍රමය. බ්‍රීතිං සිස්ටම් 8ක් තියෙන ප්‍රාණායාම වල ප්‍රධාන ඒ එකක් තමයි මට ඔටෝ එක කරනවා. right ඒ පාදේ දිගයි. එකම විදිහට ඊට පස්සේ අනිත් පාදේ ළඟට අරගන්න. ඒකල හොඳට මේ විදිහට කරලා පුළුවන් තරම් මේක කරලා ගැඹුරු හුස්ම ගන්න. පුළුවන් අය උඩට ගන්න බැරි අය බිම තියාගෙන තමන්ට පුළුවන් මට්ටමට කොහොම හරි try කරන්න. තමන්ට පුළුවන් එකක් කරන්න. ඊට පස්සේ හැදෙනවා. ඔක්කොම හැදෙනවා. දැන් මාත් ඉස්සලාම කරනවා කට්ටිය hina වුණා. ගල් ගෙම්බා වගේ කිව්වා. ඒ කියන කෙනෙක් කියාගත්තේ අපි ඉන්න මට්ටමේ ඉස්සරහට යන්න තමයි යෝග තියෙන්නේ. අපි නිරෝගී වෙන්න තමයි යෝග තියෙන්නේ. ලෝකෙට ඕනවට නෙමෙයි. ලෝකෙට ඕනේ අපි ඕන තරම් කරනවා ඒවා ඒකස් පතුරු ගහලා අරතු හොයනවා වගේ. අපි ගැන හොයාගත්තට පස්සේ අපිට හම්බුනාට පස්සේ අපිට මානසික සුවය හම්බ වෙනවා ආධ්‍යාත්මික සුවය හම්බ වෙනවා. ඒක සල්ලි වලට ගන්න බෑ අපිට. රයිට්. හුස්ම පිට කරා 1යි. හුස්ම පිට කරා 2යි. හුස්ම පිට කරා 3යි. හුස්ම පිට කරා 4යි. හුස්ම පිට කරා 5යි. හුස්ම පිට කරා 6යි. දැන් හොඳට මෙහෙම යවලා නිල් කරගන්න. හුස්ම ගත්තා පිට කරා ගත්තා පිට කරා. දැන් මේක ඒ පාදයක් හොඳට ලිහි කරගන්න. දැන් එන්න භාවනා ආසනයේ. මට මෙතෙන්ට ගන්න එකපාරම ඔයගොල්ලෝ හිතුවත් අමාරුයි. දැන් ලේසි. මම ඒකට තමයි ලිහි කරන්නේ. නැත්නම් මේ පවන මුක්ත කියලා ලොකු කාණ්ඩයක් තියෙනවා. පවන මුක්ත කියලා කාණ්ඩ 3ක් තියෙනවා. ශක්තිය හා හන්දි පිටිල කරන, සැහැල්ලු කරන කාණ්ඩ, උදරය මට්ටු කරන්න තියෙනවා උදරීය කාණ්ඩ. ඊට පස්සේ ඒ දෙක කරාට පස්සේ විශ්වයේ තියෙන ශක්තිය උකහා ගන්න අපි සුදුසුයි. එයාට තියෙනවා ශක්ති බන්ධන කාණ්ඩය. ඉරෙන් තියෙන ශක්තිය ගන්න, හඳෙන් තියෙන ශක්තිය ගන්න, වාතයේ තියෙන ශක්තිය ගන්න, ශක්ති බන්ධන කාණ්ඩය. ඒ වගේ මහ ගැඹුරු දර්ශනයක්. ඒක ඇතුලේ ලොකු විද්‍යාවක් තියෙනවා. රයිට්. දැන් අපි ප්‍රාණායාම කරනවා. ගොඩාක් අය අල්ලගන්නේ ආසන. ආසන වලට වැඩි ගොඩාක් තියෙන ඉස්සරහට තියෙන ප්‍රාණායාම ටිකක් කරලා ඊට පස්සේ අපි ආසන කරනකොට බැරි අයටත් ආසන කරන්න පුළුවන් කිසි හානියක් නැතුව අභ්‍යන්තර ඉරියව් අපි ඒ කරන වැඩේට මෙතන වෛද්‍යවරු ඇති ක්‍රීඩා වෛද්‍යවරු ඇති ඒගොල්ලෝ මගෙත් එක්ක එකඟ වෙයි ඒක වෙන්නේ නැත්නම් තර්ක කරන්න මේවා මේකෙන් පස්සේ අපි ඕන දෙයකට අපේ අභ්‍යන්තර ඉරියව් හදාගෙන කරනකොට විශේෂයෙන් හાર્ට් රේට් එක අපි හදා ගන්න ඕනේ ඒකට ගැලපෙන්නේ අපි වේගවත් දෙයක් කරනකොට හිතපු ගමන් ඕම කරනකොට බෑ දැන් හොඳ දක්ෂ ක්‍රීඩකෙක් වෝම් අප් කරලා තමයි ඉවෙන්ට් එකට යන්නේ කූල් ඩවුන් කරලා තමයි ඉවෙන්ට් එක නවත්තන්නේ දැන් මම මැරතන් ක්‍රීඩකෙක් මම කැම්පස් එකේ 800 1500 5000 10000 රෝඩ් රේස් එක කැම්පස් එකේ 10000 විතරයි දෙන්නේ රෝඩ් රේස් ඔව් දුවපෙක් කෙනෙක් ඒ කාලේ එතකොට අපි දුවන්න ඉස්සෙල්ලා වෝම් අප් කරනවා දුවලා ඉවරලත් අපි එකපාර නැවතින එකපාර නැවතුණා ඊට පස්සේ කකුල් ඔක්කොම ගල් ගැහෙනවා ඒක නිසා ඒක කරන්න ඕනේ ඒකට යෝගවල තියෙන ඊට වැඩි ගොඩාක් දේවල් ඒ කාලේ අපි ඒව දන්නේ නැහැ මේව දැනගත්තා නම් තව හරි වැඩ ගන්න පුළුවන් රයිට් මේකේ තියෙන බ්‍රීතිං සිස්ටම් ගොඩක් අපි කීපයක් කරමු කපාලභාති ඒකේ තියෙනවා වාත කර්ම චිත් කර්ම වියුත් කර්ම කියලා එකක් තියෙනවා නහයෙන් වතුර බීලා කටෙන් අරින එක කටෙන් වතුර බීලා නහයෙන් අරින එක ඒ දෙකම කරන්ද ඒක කෙලින්ම චක් කර්ම පැත්තට යන එක වාත කර්ම කපාලභාති කියලා තියෙනවා ඒක පුළුවන් අපිට මේකට යොදා ගන්න දැන් අද ගන්න මේ විදිහට
සුල ඇඟිල්ලේ පාමුල මහපට ඇඟිල්ල ගාවා. එකල හොඳට අත් දෙක තද කරගන්න. දැන් මේක මුද්‍රාව. ආදී මුද්‍ර මේකේ ව්‍යාන වායුව කියලා කියනවා අපේ ඇඟේ. මේ ඔළුවේ උඩ කොටස අත් දෙක කකුල් දෙක සක්‍රිය කරවන්නේ ව්‍යාන වායුව. ඒ වායුව ඇක්ටිව් වෙනවා මේ මුද්‍රාවේදී. ඒකට තියාගන්න. අද නිදාගන්න. දැන් කපාලභාති. කපාලභාති දැන් අපි ඉස්සලා ඒක අර්ධයක කරමු. මේ විදිහට දකුණු අත නිදාස් කරලා අර අත එහෙම තියාගන්න. දකුණු අත නිදාස් කරලා මේ ඇඟිලි හතරම නමලා කොනේ ඇඟිලි දෙක දිගාරින්න. දැන් ඇඟිලි තුනක් දිගාරින්න. මහපට ඇඟිල්ලයි, මැද ඇඟිල්ලයි, සුල ඇඟිල්ලයි දිගාරින්න. දැන් මෙහෙම හැරෙවට පස්සේ දැන් මෙතන හැරෙවට පස්සේ දැන් මේ මහපට ඇඟිල්ලෙන් පුළුවන් දකුණ වහන්න, වම් ඇඟිල්ලෙන් පුළුවන් වම වහන්න. මේ මුදු ඇඟිල්ලෙන් පුළුවන් වම වහන්න. මේක මෘගී මුද්‍රාව නැත්නම් විෂ්ණු මුද්‍රාව කියලා. විෂ්ණු දෙවියෝ අගිරි අතට ඇඟිලි දාගෙන ඉන්නවා වගේ. මෙහෙම බලනවා නිකන් මුවේකේ ඔළුවක් නිසා වගේ මෘගී මුද්‍රාව කියනවා. දැන් මෙහෙම අරගත්තා චන්ද්‍ර කපාලභාති. මේ විදිහට අරගෙන කොටු අර එහෙම එනවා නම් රෙදි කැලක් නැත්නම් ටී-ෂර්ට් එක හරි පිළිද ගන්න. ඒක කරාට පස්සේ හරි සෑහලුවක් එනවා. මේ විදිහට ආයාසෙන් පිට කරනවා විතරයි ඉබේ හුස්ම එන්න දෙන්න. රයිට්. එක නෑ මං කියනකොට හරි මෙහෙම. එක කියනකොට මෙහෙම යන්න. එක ඇඟ පුළුවන් තරම් හොල්ලන්න නැතුව. එක මේ යටිබඩේ තියෙන අපාන වායුව තමයි පාවිච්චි කරන්න ඕනේ. එක දැන් මුදු ඇඟිල්ලේ වහ ගන්න වම සූර්යයා විවෘත කරගන්න. මේක සූර්ය මේ පැත්ත සූර්යාගේ පැත්ත, මේ පැත්ත චන්ද්‍රයාගේ පැත්ත. මේ පැත්ත පිරිමි පාර්ශ්වය, මේ පැත්ත කාන්තා පාර්ශ්වය. මේ පැත්තේ ප්‍රාණ ශක්තිය අවදි කරනවා, මේ පැත්තේ චිත්ත ශක්තිය අවදි කරනවා. වම් නාස්පුඩුවෙන් දකුණු මොලේ සක්‍රිය කරනවා, දකුණු නාස්පුඩුවෙන් වම් මොලේ සක්‍රිය කරනවා. වමෙන් සක්‍රිය කරන වගේ තමයි භාවනා මානසිකාරය, ආධ්‍යාත්මය ඒවට අපිට උදව් කරන්නේ. දැන් අපි දකුණ සක්‍රිය කරනවා. සූර්ය කපාලභාති. මේ විදිහට වහගත්තා. මේ විදිහට මේ අපාන වායුව තමයි උඩට තල්ලු කරන්න ඕනේ. එක දැන් ඇස් දෙක වහගෙන මොහොතක් තමන්ගේ ඇතුළට යන්න. හැමතිස්සෙම අභ්‍යාසයෙන් පස්සේ තමන්ගේ ඇතුළට දාන්න ඇතුළ බව දකින්න. යෝගවල තියෙනවා නාද යෝග කියලා. තමන්ගේ අනාහත නාදය මේ පප්පු කුහරයේ තියෙන ශබ්දන් වලට ඇහුම්කන් දෙනක තරම් නාද යෝගයක් ආපහු නැහැ කියලා කියනවා. නාද යෝග තරම් යෝගයක් නැහැ කියලා. ඒක ඇහුම්කන් දෙන්න. ඊට පස්සේ තමන්ට තමන් අහු වෙනවා. තමන්ට තමන් අහු වුණාට පස්සේ එයාට අහු වෙනවා ආධ්‍යාත්මය. රයිට්. දැන් චන්ද්‍ර සූර්ය කපාලභාති. මේ විදිහට ගන්න. මේ විදිහට. හරි කරගෙන යන්න. විවේකයි. ගොඩක් වෙලාවල නිසා පොඩ මං කියාගෙන යන්නේ. දැන් කපාලභාති. දැන් අත් දෙකම ගන්න අර විදිහට ආදි මුද්‍රාවට. රයිට්. දැන් අපාන වායුව මේ නාභියට පහළින් තමයි අපාන වායුව තියෙන්නේ. ඒකෙන් තමයි උඩ අපේ සමාන වායුව තියෙන්නේ අපේ නාභියට උඩින්. ඒ සමාන වායුවට අපාන වායුවෙන් පිබලා ඒ අග්නිය ගන්නවා. ඒකල මේ ඔක්කොම අපි සුද්ධ කරන මේ වැඩ පිළිවෙලක් මේකේ අපේ තියෙන්නේ. සම්පූර්ණයෙන්ම රයිට්. දැන් අත් දෙක මේ විදිහට තියාගන්න. ආදි මුද්‍රාවට අරගෙන දැන් මෙහෙම අරගෙන අත් දෙක නිදාස් කරන්න. මුද්‍රාව දැන් කපාලභාති මේ විදිහට. ආයාසෙන් පිබිනව විතරයි. නිරායාසෙන් හුස්ම එන්න දෙනවා. රයිට්. එක. රයිට්. දැන් ඒකේ ඇඩ්වාන්ස් එක. දැන් අපානවා මේ නාභියට පහළින් මෙහෙම එක වම් අත තියාගන්න. ඒකට උඩින් මේ අත තියාගන්න. තමන්ට අපහසු ඇති බිම වාඩිලා තමන්ට අද වෙන බිම වාඩි වෙන ජීවිතේ ඒ වගේ තමන්ට පුළුවන් විදිහට තියාගන්න. ඊට පස්සේ මේ විදිහට මේව ප්‍රැක්ටිස් කරනකොට පුළුවන් වෙනවා. රයිට්. ඊට පස්සේ දැන් අතෙනුත් එක්ක මේ විදිහට හොඳට යවන්න. කාලාපුවය වැඩි කරන්න එපා. ඉස්පත් එන්නේ කියලා මම හිතන්නේ චම්පා ප්ලීස් අපේ කියලා ඇති. කාලාපුවගේ බත් ඇටේ කටේ. හරි නවත්තා. මම මේ පෙන්නගෙන යනවා විතරයි. අතරම මේක ඇතුලේ මේකේ තියෙන උතුම්කම පෙන්වන්න තමයි මට වැඩියම ඕනේ.
ඒ තුල ඔයගලන්ට ඒ සහනයත් ලබලා දෙනවා. අපහසුය කකුල් දිගහැරලා Tamanට නිදහසේ ඉන්න පුළුවන් අය හොඳට කරගෙන යන්න. ඒකල අනිත් අයටත් ඒවා කියලා දෙන්න මේකෙන් අල්ලගන්න ඒවා. දැන් බ්‍රාස්තික කියලා ප්‍රාණායාම හටයෝග ප්‍රතිපිකාවේ ප්‍රාණායාම 8ක් තියෙනවා. ඒකේ තියෙන ශ්‍රේෂ්ඨ ප්‍රාණායාමයක් තියෙනවා බ්‍රාස්තික ප්‍රාණායාම. බ්‍රාස්තික ප්‍රාණායාම. ඒකේ තියෙනවා වේරියේෂන් කීපයක් තියෙනවා. ඒකේ අර මොඩර්න් ඒවා තමයි අල්ලගෙන ඉන්නේ ගොඩාක් අය. අපි ඉස්සෙල්ලා ශාස්ත්‍රීය ඉගෙන ගමු. අර විදිහටම අධ්‍යය ගන්න ආදි මුද්‍රාව. එකලා දෙක මෙහෙම තියලා මේ අන්තර්පාර්ශ්වක කසේරුව කෙලින් තියෙන්නේ. කසේ ප්‍රාණායාම වල වැදගත්ම අවස්ථාව යට තියෙන ශක්තියින් අපේ කාමයේ තියෙන ශක්තිය අපි ගන්න ආධ්‍යාත්මයට. මේ භාවනා ආසනයක දැන් අපි ඇත්තටම බුදුදහමේ ওই පොත්වල තියෙන එක අර්ධ පරියන්කයයි බද්ධ පරියන්කය කියන්නේ පద్මාසනය අපේ යෝගවල තියෙන අර්ධ පරියන්කය කියන්නේ අර්ධ පద్මාසනය. සම්පූර්ණයෙන් ඒ වැරදි පෙළ පොත්වල තියෙන ඒවා. පුළුවන් නම් ඒ අධ්‍යාපනයේ කවුරු හරි ඉන්නවනම් මේ ඒවා හදන්න කියන්නේ ඇදට ඉඳගෙන කරන මොන භාවනාවක්වත් මොන ප්‍රාණායාමයක්වත් එයාට ප්‍රතිඵල නැහැ. කාලයක් යනකොට එන ප්‍රතිඵලය තමයි කොන්දේ අමාරු, බෙල්ලේ අමාරු නැති ලෙඩ ටිකක් වෙනවා. ඒක නිසා හැමතිස්සෙම ප්‍රාණායාමයක් භාවනාවක් කරනවා නම් ඒකේ ප්‍රතිඵල ගන්න නම් කොන්ද බෙල්ල හිත කෙලින් තියා ගන්න ඕනේ. වාඩි වෙන්න අමාරු නම් පොඩි ස්ටූල් එකක් හරි බංකුවක හරි වාඩිලා කොන්ද බෙල්ල හිත කෙලින් කරගන්න එක තමයි වැදගත්. දැන් ඉන්දියාවේ ආශ්‍රමවල හොඳ ප්‍රවීණ යෝගාචාර්යවරු වගේ පොඩි උසක් තට්ටමට තියා ගන්නවා. එතකොට හොඳට කොන්ද බෙල්ල හිත කෙලින් කරගන්න පුළුවන්. ඒක නිසා පුටුවක වාඩි වෙලා හරි භාවනාවක් කරනවා නම් ප්‍රාණායාමයක් කරනවා නම් කොන්ද බෙල්ල හිත කෙලින් තියා ගන්න. රයිට්. දැන් බ්‍රාස්තික ප්‍රාණායාම දැන් අරකදී අපි උදර කුහරයේ තියෙන ඉන්ද්‍රියන් ඒ වායුව තමයි. දැන් මේකේ තියෙන වායු දෙකක් අපාන වායුව සමාන වායුව ඒවා තමයි සක්‍රිය කරන්නේ. එතකොට දැන් අපි දැන් මේ උරස් කුහරය අපේ මර්මස්ථානයක් මෙතන අපේ හදවත තියෙනවා ඊට පස්සේ අපේ පෙනහළු තියෙනවා ඒවා සක්‍රිය කරන ප්‍රාණායාමයක් තමයි බ්‍රාස්තික ප්‍රාණායාම. එතකොට උරස් කුහරයේ තියෙන ප්‍රාණ වායුව පණ ගියා කියලා කියනකොට අපි පපුවටනේ අත තියන්නේ මෙතන ගෑවෙනවා කියන්නේ. එතකොට මෙතන ප්‍රාණ වායුව ඒක ඇක්ටිව් කරන්න යෝගවල තියෙන ක්‍රම ඒකට තියෙනවා බ්‍රාස්තික ප්‍රාණායාම අපි ඒක කරනවා. මේ වගේ ගොඩක් කතා තියෙනවා. දැන් මේ විදිහට මේ අන්තර්පාර්ශ්වක පේශි ටිකත් එක්ක හොඳට උඩට අදිනවා මේ විදිහට. දැන් මේක මයින්හාමක් අදිනවා වගේ කියලා කරන්න කියන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ දැන් මේ වයසක අය නම් දන්නේ නැති නිකන් ඉස්සර අර බණ්ඩිකියතෙන් උඩ යට ඉඳගෙන ඉරනකොට අර මේ විදිහට ඒ වගේ මයින්හාම අදිනවා. ඔය දෙපැත්තටම ආයාසකින් අදින්න. එතකොට තමයි අර බටෙන් ගින්දර ගිහිලා ගින්දරපත් වෙලා ගිනි ඇවිල්ලා එන්නේ. ඒ වගේ. අන්න ඒ විදිහට තමයි පුළුවන් විදිහට. හරි. අපි වාර 21ක් කරන්න උත්සාහ කරමු මේ විදිහට. ඕක තමයි ශාස්ත්‍රානුකූල එක. ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට කියලා දෙන්න දැන් ගොඩාක් අය මේ මොඩර්න් ඒවා වලින් අර ලෝකෙට පේන්න සෙල්ෆි වල පේන්න ඒ YouTube වලට දාන්න ඒවා. ඒකට හදාගත්ත ඒවා තියෙන යෝගවල. ඒවා මෙච්චර අර්ථවත් නෑ ඇත්තටම. ඒ වුණාට අපි ඒවත් පුරුදු වෙමු. අද මෙතනට ගන්න. ඒකෙන් පහ අපි කරමු. breathing. ඕකේ කා. ඕකත් බ්‍රාස්තික. දැන් මෙතනට ගන්න. හොඳට උස්ම ගන්න. දෙපැත්තටම ආයාසයෙන් උස්ම ගන්නවා පිට කරනවා. right. ඒක මේ වේරියේෂන් ගොඩාක් තියෙනවා. මේ කොමන් ඒ වගේ ඕන තරම් අපිට වේරියේෂන් හදන්න ක්‍රීඩා ගන්න අයට ඕන තරම් හදන්න කරාටි මාස්ටර්ලාට කුම්භ මාස්ටර්ලාට මේවට දාලා හදන්න පුළුවන් කිසිම හානියක් නැහැ. හැබැයි බ්‍රීතිං හොඳට එකතු කරන්න ඕනේ. ගොඩක් ඒ වගේ බ්‍රීතිං නැහැ. බ්‍රීතිං නැතුව අභ්‍යන්තර ඉන්ද්‍රියන් නිර්නාල ග්‍රන්ථි පද්ධතියම මේකෙන් සක්‍රිය වෙනවා. වාපිච්චෙන් තුලණය වෙනවා. ওই ටික උනාට පස්සේ සකල විද ඉන්ද්‍රිය පද්ධතිය 11ම සක්‍රිය වෙනවා. මේ එක කෑලි අපි කතා කරාට මූණයි බඩයි කතා කරාට ගොඩක් අය බඩ අල්ල ගන්නවා. බඩ බස්සන්න තමයි මේ හොයන්නේ. නෑ. මේකේ සමස්ත ඇඟටම මේ ප්‍රතිඵලය එන්නේ. ඒකට ඔයගොල්ලෝ එතන අල්ලන්න. බොරු වලට අහු වෙන්න එපා. ඔය මූණ ලස්සන කරන ඔක්කොම බලන්න. ඔය ඒවා දිමා මාකට් කරන ඔක්කොම මේකප් කරනවා. මේකප් කරලා තමයි කැමරාවක් ඉස්සරහට එන්නේ. ඒක නිසා මේක ස්වභාවදහම් රිද්මයත් එක්ක එකතු වෙන්න තියෙන එකක් යෝග. එතකොට ඒකේ මූලික සංකල්ප වලටම බොරුවක්. යම නියම කියලා යමක් කියනවා අහිංසා සත්‍ය කියලා. දෙවනි කාරණා. සත්‍ය කියන්නේ බොරුවෙන් තොර වෙන්න ඕනේ යෝගියෙක්. ඒ කාරණා පහක් තියෙනවා, නියම වල පහක් තියෙනවා. ඒ 10 පුළුවන් එක්කෙනෙකුට තමයි යෝගාසනයක් කරන්න පුළුවන්.
මහා ගැඹුරුයි මම ඒකයි කිව්වේ නිකන් මේ සුම්බා කරලා කරාටේ කරලා යෝග කරන්න බෑ කියලා. අරව දැනගෙන තමයි යෝග කරන්නේ. දැන් මෙතන ගන්න. හුස්ම. ඕකේ කා. තව වේරියේෂන් එකක් කියලා දෙන්න මේ විදිහට ගන්න. breathing. ඔයි මේවා. ඒ වගේ හරියට මේ ලොකුවට දඟලන්න ඕනේ බලන්න දැන් තියෙන සාහනේ. දැන් ආපු වෙලාවේ හුස්ම ගන්න විදියයි දැන් හුස්ම ගන්න විදියයි බලන්න වෙනස. දැන් මේක 21ක්වත් කරන්න ඕනේ. මම මේ පෙන්නගෙන යන්නේ මට සීමායිත කාලයක් නේ ඔයගොල්ලන් දීලා කියන්නේ. ඒ කාලය ඇතුළත මේකේ තියෙන වටිනාකම මම කොහොම හරි පෙන්නනවා ගෙදර ගෙනියන්න. ඊට පස්සේ ඕනේ දැන් මම ගෙදර ගෙනියන්න දෙන එක. විශේෂයෙන් කාන්තාවන්ට ඉතාමත් හොඳ ඖෂධයක්. අපිටත් ඒ වගේ අපෙත් අවුරුදු 40 50 පැනනට පස්සේ ප්‍රොස්පෙක්ට් ග්ලෑන්ඩ් එක ඉදි වෙනවා. මාර දුක්ඛිත පිරිමිකම නැති වෙලා යනවා. ඔපරේෂන් එහෙම කරනවා. ඒ වගේ අත්මිදෙන්න තියෙනවා. ඊට පස්සේ අපේ බුද්ධ මාර්ගයේ මාංශ පේශි ශක්තිමත් නැතුව ගිහිල්ලා ඒවට අභ්‍යාස නැතුව මල පහ කරන්න හිතුනේ ගමන් පිට වෙලා ඉවරයි. ටොයිලට් යන්න විදියක් නැහැ. මුත්‍රා කරන්න හිතුනේ ගමන් පිට වෙලා ඉවරයි. ඒවා වළක්ව ගන්න යෝග දර්ශනයේ තියෙන ශ්‍රේෂ්ඨ අභ්‍යාසය අශ්විනි මුද්‍රා. මේකට බැහැ වෙන්න මම කියවනේ ගෙදර ගෙනියන්න දෙනවා කියලා. මේ ගෙදර ගෙනියන්න තියෙනවා. ඕගොල්ලෝ දිගට වහනවල කිලෝමීටර ගණන් යනවා ඇති. යනකොට ඕක කරන්නේ කවුරුත් පේන්නේ නැහැ මේ ඒක වෙන්නේ කාටවත්. එතකොට කොන්ද රිදෙනවා, බෙල්ල රිදෙනවා එක විදිහට යනකොට. ඒ වගේ සම්පූර්ණයෙන්ම අත්මි දෙන්න තියෙන ඒ කියන්නේ අස්සයෝ දැන් සත්තු අතර ගිහිල්ලා බලන්න සත්තු බෙටි ගහලා අපි වගේ මොඩ විදිහට ඔහෙ නිකන් ඉන්නේ නැහැ. අපි ගුරුත්වාකර්ෂණයේ පැත්තටම ප්‍රෙස් කරා ඒකල හොඳට තටමල චුට්ට කාලයක් යනකොට ආර්සස් හර්නියා අනමන කාන්තාවන්ගේ ගර්භාෂය පහත් වෙලා රටේ නැති ලෙඩ. ඊට පස්සේ දැන් අම්මලා වුණාට පස්සේ මේ අස්ති මාංශ පේශි ඔක්කොම ලිහිල් වෙලා තියෙන ඒගොල්ලන්ගේ. ඒ කාලවල වලට අර සුපුරුදු තටුවට පස්සේ ওই කාන්තාව ගොඩකට ඒ හර්නියා ඒ පැත්ත එනවා. ඒකට හේතුව අර විදිහට අපේ පිරිමින්ගේ වගේ නෙමෙයි ඒ අම්මා කෙනෙක් වෙනකොට මාර වෙනසක් වෙන්නේ මුළු ඇඟෙන්ම හිතෙන්ම හැම එකෙන්ම. එතකොට මේ ටෙක්නික් දන්නවනම් දැන් ඊයේ මම ওই විදිහට මෙහෙ ගියනවා. එතකොට අම්මා කෙනෙක් කිව්වා තරුණ අම්මා කෙනෙක් අවුරුදු 30 මට ඔක දොස්තර මහත්තයා කියලා දුන්නා. හැබැයි හුස්ම ගන්න විදිහ කියලා දුන්නේ නැහැ කිව්වා. දැන් ඔයගේ කෑලි ෆිසියෝതെරපිස්ලා මෙතන ඇති. ඒකේ මේ අපි කරන ඒවා කෑලි ටිකක් දන්නවා. ඊට වැඩි හරි සමස්ත ශාස්ත්‍රයක් තියෙනවා මේකේ. ඒ අශ්විනි මුද්‍රාව විතරක් අද ඉගෙන ගන්න. ඒක මේ විදිහට ඔහොම ඉන්න ගම හොඳට හුස්ම ගන්න ගම බුද්ධ මාර්ගය අදින්න උඩට නාභි පැත්ත. හොඳට අදින්න. පිට කරනකොට අතාරේ. හුස්මක් එක අදින්න. පිට කළා අතාරේ. අදින්න. හොඳට අදින්න. ඊටත් වැඩි අදින්න. පිට කළා. අන්න ඔහොම මල පහ කරලා ඉවරලා හැමතිස්සෙම ඕකට ඇප්පයි වෙන්නේ. මුත්‍රා කරලා ඉවරලා මුත්‍රා මාර්ගයෙන් වාතයේ එළියේ වාතයේ බොන්න අතාරින්න. අදින්න අතාරින්න. කරලා බලන්න ඉතාමත්ම ප්‍රතිඵල රාශියක් තියෙනවා. ප්‍රජනක පද්ධති මේ ආර්ථ ජීර්ණ ක්‍රියාවලිය ඔය ඔක්කොම හරි විදියට සක්‍රිය වෙනවා. අර අභාග්‍ය සම්පන්න අපි මේ කොච්චර කෝටිපතියෝ ප්‍රකෝටිපතියෝ වුණා වයසට ගිහිල්ලා ලෙඩක් වුණාට පස්සේ ඒ කවුරු හරි ටොයිලට් යන්නත් කාගේ හරි උදව්ව ඕනේ. සමහර ගෙදර සේවකයා තමයි ලොක්කා එතකොට. එයා තමයි අපිව ගෙනිච්ච නැත්තම් ඇඳේ අපිට වැඩේ කරගන්න. ඒ වගේ අත්මි දෙන්න තියෙන ටෙක්නික් තමයි මේවා. අශ්විනි මුද්‍රාව. ඔක මතක තියාගෙන ඕන තැනක ඉඳන් කරන්න පුළුවන්. දීර්ඝ වේලාවක් පිටගෙන ඉන්නකොට ඒ තියෙන අපහසුතාව ඔකෙන් මග ඇරෙනවා. දීර්ඝ වේලාවක් ගමනක් යනකොට ඒ කොන්දේ බෙල්ලේන අපහසුතාව ඔකෙන් මග ඇරෙනවා. ඒක නිසා ඒවා කරන්න. දැන් අපි නැගිටිමු. කකුල් දෙක ඉස්සලා මේ විදිහට දිගාරි. ලේ කරන්න. උඩ පාල ගන්න. දැන් නැගිටිමු. ඒකයි පැය කමාර කියන්නේ හැරෙන්නවත් වෙලාවක් නෙමෙයි. ඉතරහට ඕගොල්ලෝ දවසක් විතර දෙන්න. එතකොට අපි ළඟ ගොඩාක් දේවල් තියෙනවා. අපි ඒවා දෙන්නම් නිර්ලෝභීව. නෑ. කිසිම අවුලක් නෑ. ආවට වැඩිය පහසුවෙන් මෙතනින් එහාට යන්න පුළුවන් මට්ටම හදන්න ඒකේ වගකීම ගන්නවා. හරි. මට මේක නැතුවත් කියන්න මට.
දැන් මේ විදිහට දකුණු පාදයේ ඉස්සරහට තියන්න. එකල මේ විදිහට පෙරලන්න. හුස්මක් එක පෙරලන්න. පිට කරා. හුස්ම පිට කරා. හුස්ම පිට කරා. 3යි 4යි 5යි. වම් පාදයේ තියන්න. හුස්ම පිට කරා. 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 ඊට පස්සේ දකුණු පාදයේ පිටිපස්සට කියලා මේ විදිහට අනිත් පැත්තටම පෙරලන්න හුස්මක් එක්ක. පිට කරා. හුස්ම පිට කරා. අනිත් පැත්තටම පෙරලනවා. මෙහෙම. මේ හුස්ම පිට කරා. හුස්ම පිට කරා. හොඳට ඇඟිලි ටික සක්‍රිය කරන්න. හුස්ම පිට කරා. හුස්ම පිට කරා. අනිත් පාදේ මම චුට්ට කරන්න. හුස්ම පිට කරා. හුස්ම පිට කරා. හුස්ම පිට කරා. හුස්ම පිට කරා. දැන් අද මෙතනට ගන්න. දැන් යටිපතුල සම්පූර්ණයෙන් මේ යටිපතුල කියන්නේ අපේ කෙලින්ම මර්මස්ථාන ඔක්කොම තියෙනවා. යටිපතුල සක්‍රිය කරන දැන් අපි ඔක්කොම සපත්තු දාලා තන මුදු පියලි වල ඇවිදින්නෙත් අපි සපත්තු දාලා. ඒකේ තියෙන ඖෂධීය ගුණය අපිට එන්නේ මේ අල්ලවල් දෙකයි යටිපතුල් දෙකයි කියන්නේ අපේ ඇඟේ හැම ඉන්ද්‍රියක්ම සක්‍රිය කරන්න තියෙන. ඕගොල්ලෝ බොරළු වල ඇවිදිනවා නම් ඉතාමත්ම හොඳ වැඩක්. වැලි වල ඇවිදිනවා නම් හොඳ වැඩක්. තනකොළ වල ඇවිදිනවා නම් හොඳ වැඩක්. උදු පියලි වල ඇවිදිනවා නම් හොඳ වැඩක්. එතකොට ඒවා සක්‍රිය කරගන්න අපි මේ විදිහට යටිපතුලම වද්දාන්න. හුස්ම ගන්න පිට කරා. අවසරයි. ඒකට මට ලේසි නේ. නෝ කරලා. අදගෙන මෙතනට ගන්න. හුස්මක් එක මේ විදිහට ඇඟිලි වලින් ඉස්සෙන්. පිට කරලා පහළට එකයි. හුස්ම පිට කරා දෙකයි. හුස්ම පිට කරා තුනයි. හුස්ම පිට කරා හතරයි. හුස්ම පිට කරා පහයි. ඊට පස්සේ දැන් විලුඹෙන් මේ විදිහට ඉස්සෙනවා. ඒ විදිහටම මේවා ඔක්කොම අන්තර්පර්ශක පේශි ඔක්කොම ඇදෙන්න හොඳට උඩට උස්සලා විලුඹෙන් මෙහෙම පිටිපස්සට හුස්ම පිට කරා එකයි. හුස්ම පිට කරා දෙකයි. හුස්ම පිට කරා තුනයි. හුස්ම පිට කරා හතරයි. හුස්ම පිට කරා පහයි. දැන් මේ විදිහට ලං කළා ධනිස් නිකන් කරකවන්න හොඳ නැහැ. අපි අවුරුදු 40 50 පෙන්නට පස්සේ ධනිස් දෙක තමයි පණ වගේ රැක ගන්න ඕන දෙක. නැත්නම් එක්තැන් වෙන්න වෙනවා. මේ විදිහට නී ගාඩ් එක මේ තියෙන්නේ. මේ හොඳට නී ගාඩ් එක දාගන්න ධනිස් දෙකට. එකල හුස්ම පිට කරා එකයි. මේක ගොඩක් කරන්න එපා. හුස්ම පිට කරා දෙකයි. හුස්ම පිට කරා තුනයි. හුස්ම පිට කරා හතරයි. හුස්ම පිට කරා පහයි. අනිත් පැත්තට සින්ක්‍රොනයිස්. හුස්ම පිට කරා එකයි. හුස්ම පිට කරා දෙකයි. හුස්ම පිට කරා තුනයි. හුස්ම පිට කරා හතරයි. හුස්ම පිට කරා පහයි. නිදාස. ඊට පස්සේ අපි යනවා කොන්ද ළඟට. මේ විදිහට දෙක තියාගන්න. මේ මෙතන වල වගේ තැන මහ පොට ඇඟිල්ල තියෙන හොඳ ලොක් එකක් දාගන්න කොන්දට. ඊට පස්සේ කපු දෙක චුට්ටක් දුරස් කරගන්න. දැන් ඇඟ වටේ වලල්ලක් තියෙනවා කියලා හිතලා මේකත් නිකන් කරන්න හොඳ නැති එක. කොන්ද කරකවන එක. මෙතන ගත්තා හුස්ම පිට කරා. හුස්ම එක තැනකට තියාගෙන පිට කරා එකයි. හුස්ම පිට කරා දෙකයි. හුස්ම පිට කරා තුනයි. හුස්ම පිට කරා හතරයි. හුස්ම පිට කරා පහයි. අනිත් පැත්තට හුස්ම පිට කරා එකයි. හුස්ම පිට කරා දෙකයි. හුස්ම පිට කරා තුනයි. හුස්ම පිට කරා හතරයි. හුස්ම පිට කරා පහයි. right. දැන් මේ විදිහට එහෙමම තියාගෙන හුස්මත් එක්ක පුළුවන් තරම් පිටිපස්සට ගියා. පිට කළා පුළුවන් තරම් ඉස්සරහට ආවා. right. හරි. පිට කරා එකයි. හුස්ම පිට කරා දෙකයි. හුස්ම පිට කරා තුනයි. හුස්ම පිට කරා හතරයි. හුස්ම පිට කරා පහයි. right. දැන් අත් දෙක මේ විදිහට ගන්න. මේ විදිහට තියාගන්න. හිත මුදුනේ. දැන් මේ හිප් එක මෙහෙම දෙපැත්තට යවනවා. හොඳට හුස්ම ගත්තා පිට කරා.
නිදාස් වෙන්න. දැන් අද දෙක මේ විදිහට තියාගෙන මේ විදිහට උස්මක් එක්ක දැන් මේ යෝග වලින් එහාට මේ පැයකමාරක් තියෙන නිසා දැන් මේවා මීට වැඩි හරිය සහැල්ලුවෙන් කරන්න ඒවා තියෙනවා. මම ඒක කරන්නේ නැත්නම් මේ පැයකමාරේ දෙයක් මම පොරොන්දුනානේ ගතසිත නිවනවා ආධ්‍යාත්මික සුවය ලබලා දෙනවා කියලා. ඒක නිසා චුට්ටක් වේගෙන් යන්නේ යෝග හරිය නිවිච්ච විදිහට යන්න ඕනේ. එතනින් එහාට මම පොඩක් ගිහිල්ලා ටිකක් දැන් මෙතන ගොඩක් අය නිකන් ඒක බලාපොරොත්තුෙන් ඇති ඒ සාහනේ ලබලා ඒකයි තියෙන ඇඟවල වල හැටියට අපි දැන් ඇත්තටම දැන් මේක ඉවරලා තිරිපාදයට යන්නවත් හිමාලයට යන්නවත් නෙමෙයිනේ මේ ජීවිතේ නිකන් අර හොඳට විඳින ජීවිතයක් සතුටින් ඉන්න නිරෝගී වෙන්න එහෙම සංකල්පයක් නේ තියෙන්නේ ඒකට චුට්ටක් වේගෙන් කරනවා දැන් මේ විදිහට අත් දෙකම මේ විදිහට එක තැනකට තියාගෙන හුස්ම ගත්ත පිට කරලා අනිත් පැත්තට දැන් මේ විදිහට ඇත්තේ කොහාගෙන තමන්ගේ ඇතුළට යන්න. හොඳට බලන්න තමන්ගේ ඇතුළේ. බලන්න ලහි ලහි අපි වෙනුවෙන් හැම ඉන්දියාවක්ම වැඩ. අන්නලසව වැඩ. එක තැනක් හරි ඇමරිකාවේ හිටියොත් අපිත් හිටා. බලන්න එහෙම ඒගොල්ලෝ නෑ. ඒගොල්ලෝ අපිට ෆුල් සර්විස් එක දෙනවා. අපි මේ වගේ පොඩි දෙයක් දීලා ඒගොල්ලන්ට උදව්වක් දෙන්න ඕනේ. මේ ඒගොල්ලන්ට අපි උදව් කරන්නේ. නිර්නාල ග්‍රන්ථි පද්ධතියට උදව් කරන්නේ. පද්ධති සියල්ලට උදව් කරන්නේ. වාපිස්සෙන් තුනේ කරලා උදව්වක් කරන්නේ. මේක අපි හැමදාම කරගන්න. අඩු ගානේ පැය භාගයක්වත් Taman වෙනුවෙන් වෙන් කරගන්න මේ විදිහට. එතකොට ලෝකෙට වැඩ කරන්න ඕගොල්ලන්ට පුළුවන්. හරි නිදාසෙන්. දැන් මේ විදිහට තියලා කකුල් දෙක දුරස් කරලා යන්න. මේ විදිහට කකුල් දෙක දුරස් කරා. දුරස් කළා දකුණු පාදේ මේ විදිහට අංශක 90ක් මේ පැත්තට හරවන්න. මැටි අනිත් පැත්තට හැරෙන්නකො පැත්තට මැටිගේ පැත්තට හැරෙන්න. පැත්තට හැරෙන්න. මේ විදිහට හැරෙන්න. අත් දෙක මේ විදිහට හොඳට දිගාරින්. දැන් එකක් මස්ත මේ විදිහට හරවන්න අංශක 90ක් එකක් අංශක 45යි. වම 45යි දකුණ 90යි. අර පොඩි මැට් එක පොඩි කොටේ පොඩක් පැත්තකින් තියාගත්තා නම් හරි. ඒක හරි. දැන් හොඳට කකුල් දෙක දුරස් කරගන්න. මේ සයිටිකා නාඩි අරවම මුළු ඇඟම ඇදෙනවා මේකේ. යෝගවල තියෙන ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ආසනයක්. දැන් මේ ඉස්සරහා දකුණේ ඉස්සරහා මොකක් හරි අල්ලන්න වගේ ඉස්සරහට ඇදෙන්න. ඒකලා මේ පැත්තේ මෙහෙට වැටෙන්න දෙන්නේ නැතුව ඔහොම මේක තියෙදි මෙයාට පුළුවන් නම් මෙහෙම ගෙනල්ලා දැන් උඩ බලන්න. උඩ බලන්න. ඔතන රැඳෙන්න. මේ විදිහට රැඳෙන්න. උඩ තමට පුළුවන් මට්ටමට ගිහිල්ලා රැඳෙන්න. 1 2 3 4 5 6 7 8 9 ඕම අප හුස්මක් එක්ක උඩට එන්න අංශක 90 පාදයේ අංශක 45ට හරවන්න 45 පාදයේ 90ට හරවන්න සින්ක්‍රොනයිස් අනිත් පැත්තට කරමු දැන් අනිත් පැත්තට ඇදෙන්න මේ විදිහට ඇදිලා අල්ල ගන්න පුළුවන් වැදගත් මේක තමයි මෙතනින් පුළුවන් තරම් මෙහෙට වැටෙන්න දෙන්න මේ පැත්ත ඇදෙන්න ඕනේ හොඳට ඒකල උඩ බලන්න දැන් මේක ඉන්නකොට තමයි ලයිට් තරුවගේ පේන්න පේනවා එතකන් ඉන්න ඕනේ. දැන් අපිට වෙලාව නැහැනේ. දැන් ලයිට් එක බලලා නිදහස් වෙන්න. හරි ඉමේජ් නිදහස් වෙන්න. රයිට්. හරිම හොඳ ආසන. තාමත් දැන් කකුල් දෙක ඔහොම දුරස් කරන්න මැට් එකේ පිටිපස්සට ගිහිල්ලා. මැට් එකේ පිටිපස්සට මෙයා. ඒකල දුරස් කළා. ඔහොම මෙතනම මැදම ඔළුව තියන්න පුළුවන් අය තියන්න. අත් දෙක තියලා කොහේ හරි ඔළුව පහළට තියන්න. යටිපතුල් ඉස්සෙට ඇපෙන්න. හොඳට ඇදෙන්න දෙන්න මුළු ඇඟම. ඒකල ගැඹුරු හුස්ම 9ක් ගන්න. අද ඉස්සරහන් කියලා යන්න මහත්. ඉස්සරහන් කියලා යන්න. ඔහොම ඉඳලා පුළුවන් තරම්. දැන් පුළුවන් තරම්. ඔහොම ඔතන ඉඳගෙන ගැඹුරු හුස්ම ගන්න. ওই මට්ටමට ගන්නකො දැන් නැති හොඳටම. ගැඹුරු හුස්ම ගන්න. ගැඹුරු හුස්ම 9ක්. 4 5 6 7 8 9 right නිදාසෙම. හරි. ආසන ගොඩාක් ඒවා තියෙනවා ලස්සන ඒවා. අපි අපේ චම්පමිස්ගේ දැන් මෙතන ගොඩක් අය නැටුම් වලට ආසයිලු. ඒතර මේ යෝග වල තියෙන යෝග නෘත්‍ය. යෝග නෘත්‍ය තියෙනවා. ඒකේ ඇස්සේ තියෙනවා නැටුමක් තියෙනවා යෝගක් තියෙනවා. මම පස්සේ මේ පැයකමාරෙන් පස්සේ ඔයගොල්ලන් මට විනාඩි 5ක් දෙනවනම් මේ
ඒකේ තියෙන ඊ타ත්ම ගැඹුර අපි ලෝක යෝග සමුලුව කරා අපේ චම්පමිස් එහෙම ලොකුවට අපිට උදව් කරා නුවර ඒ සමුලුවට. ඒකේ අපි හදපු ලස්සන යෝග නෘත්‍යයක් තියෙනවා. විනාඩි 5ක් අපි මහත්තයලා මේකෙන් පස්සේ දෙනවා නම් ඒක අපි පෙන්වන්න. දැනට අපි ඔක්කොම එකතු වෙලා කරමු. හරි. මේ යෝග නෘත්‍ය. දැන් මේකේ ඇස්සේ තියෙන යෝග ආසන ටික මේක ඇස්සේ හරි ගෙදරින් ඉඳන් දාගෙන කරන්න පුළුවන් මේවා පුරුදු වුණාට පස්සේ. දැන් ගොඩක් අය නටන්න ආසයිනේ. යෝග වලට ආස නැහැ. දැන් යෝග කිව්වම හිතන්නේ මේ පළඟක් බැඳගෙන භාවනා කරගෙන අයියෝ අපිට හරියන්නේ නැහැ. ඔහොම කියනවා. නෑ යෝග වල ඕන මම ඒකයි කිව්වේ මෙතන ඉන්න කරාටේ මාස්ටර්ලාට කුම්ෆු සුම්බා අරබි කෝන එක්කෙනෙකුට දැන් මේකෙන් පස්සේ එන්න ඒක ඉහළින් තියනවා කිව්වොත් මේක ඊටදී ඉහළින් තියනවා කියලා අපි පෙන්වන්න ලෑස්ති. ඒකයි මම ඒ අභියෝග දැන් මම මෙතන කවුරුත් මඳුරන්නේ නැහැ නේ චම්පමිස්සර. මම එහෙම තියෙද්දි මේකේ තියෙන අභිමානෙ මම මේ ප්‍රකාශ සිංහනාද කරන්නේ. සිංහයෝ පොතක කලක් සිංහ ප්‍රධාන සිංහයේ ඉදිරි කේතර සිංහයේ ඉදිරි තව මම මේ සිංහනාද කරන්නේ මේ දර්ශනය පිළිබඳව. එහෙම අභිමානයක් තියෙනවා. හරි අපි දැන් පොඩ්ඩක් ඒ විදිහට ඔක අරකින්න. ඔක 탁 බිමිදිය නේද? පෙරලේ මගේ අතව ෆයිල් එක තියලා. මේවා පහු කාලින ඒවා මේවා මේ මම අර දැන් ඕගොල්ලෝ ඉන්න මට්ටමත් එක්ක මේ යෝග වල ආවට පස්සේ අපි මේකේ ගැඹුර අත්විඳිමු. දැනට අද දවසේ මොන හරි දෙයක් ගෙනියන්න දෙන්න මම උත්සාහ කරන්නේ. ඒකයි චම්පමිස්ගේ ඉල්ලීම් ඉෂ්ට කරන්න මම තාමත් කැමති ගුරුතුමියා. ඕගොල්ලෝ අනේ ඒ විශ්වාස අල්ලගන්න ගොඩාක් දේවල් තියෙනවා මටත් ඉගෙන ගන්න මේ අල්ලගන්න අංගම් පොර කරලා ඒවම කරලා ඒ ඔක්කොම දැන් යෝග වලට කරන්න දන්න එක්කෙනෙක්. ඔහොම හිටියට මම හිතන්නේ කාටවත් එච්චර කියලා නැතුව ඇති මම ඒක කියනවා.
ඇද්දක වාගන්න තමන්ගේ ඇතුළට යන්න. තමන්ගේ ඇතුළට යන්න. රිලැක්ස්. තමන්ගේ ඇතුළ හොඳට බලන්න. කකුල් දෙක අතර පරතරේ කකුල් දෙක අඩියකට වැඩිය අඩිය එකමාරකට අඩුව. කකුල් දෙක අතර පරතරේ ඇඟ ඍජුව. අත් දෙක නිහිල්ලාත් ටෙනිස් බෝල දෙකක් තියෙනවා කියලා හිතාගෙන ඊට වැඩිය ලං කරන්න බෑ. ඊට පස්සේ අත් දෙක නිදාස් කරා. ඇස් දෙක ගොඩාක් තද කරන්නේ නැතුව අඩවන් කරගත්තා. චලනයන් සියල්ල අතහැරලා දැම්මා. යෝග දර්ශනයේ තියෙන ශ්‍රේෂ්ඨම ආසනය කට්ටිය හිතනවා ලේසි ආසනයක් කියලා. ඉතාමත්ම අමාරු ආසනයක්. මලාසනය කියන අපේ මලකඳක් වගේ දිස් වෙන නිසා යෝගාසන ගේරණ සංහිතාවේ 84 ලක්ෂයක් ගැන කතා කරනවා. තව තැනක 84000ක් ගැන කතා කරනවා. ඒ ආසන ඔක්කොම අතර ගත නිවන්න, හිත නිවන්න යම් ආසනයක් තියෙනවා නම් ඕක තමයි ඒකට තියෙන ආසනය. ස්වාසනය. සෝ කියලා කියනවා මලකඳක් ටිකක් වගේ පේන නිසා ස්වාසනය කියලා කියනවා. හරි. දැන් මලකඳක් ටිකක් වගේ පේන නිසා ස්වාසනය කියලා කියනවා. 84000 අතරම ලෝකේ ඕන තරම් කාන්තාවෝ ඉන්නවා. ඒගොල්ලන්ට අපි හැමෝටම ඉන්නේ අම්මලා එක්කෙනා. ඒ අම්මලාගේ ගුණ තියෙන කාන්තාවක් හොයාගන්න මේ ලෝකේ කොහෙන්වත් බෑ කාටවත්. අන්න ඒ අම්මා වගේ ආසන නිසා ආසන 84000 අතර මව් ආසනය හැටියට හඳුන්වනවා. ඔක එච්චට ගත නිවන හිත නිවන. අපි ඇත්තටම අපේ ඉන්න ප්‍රශ්නයක් වුණාට පස්සේ නෝනටවත් මහත්තයටවත් කියලා නැහැ. අම්මලා ළඟට ඉක්කට පස්සේ තමයි ඒකට හැබැයි උත්තරේ දෙන්නේ. එහෙමනම් ඔයගොල්ලන්ගේ ගත නිවන්න හිත නිවන්න ආතතිය දුරු කරන්න යම් ආසනයක් තියෙනවනම් ඔය ආසනයේ වැඩි ආසනයක් ආපහු දෙන්න. ස්වාසනය. ඔය හොඳට හුස්ම රැල්ලට අවධානය යොමු කරන්න. හැමතිස්සෙම තමයි තොල ජීවත් වෙන්න උත්සාහ කරන්න. යෝනික් පිරේ. උදරය පිරෙන්න ඕනේ, පපුව පිරෙන්න ඕනේ, උරහිස් පිරෙන්න ඕනේ. සමස්ත ඇඟම ඒ සාන්තේ සිට පාදාන්තය දක්වා හුස්ම පුරවන්න. ඒ සාන්තේ සිට පාදාන්තය දක්වා හුස්ම හිස් කරන්න. ගාර්ථ පිරෙනකන් හුස්ම ගන්න, ගාර්ථ හිස් වෙනකන් හුස්ම පිට කරන්න.
නිමේට දකුණට. දැන් ඒ ඔක්කොම නවත්තලා පාදක එකකට ලං කරන්න. ආර්ථික කල දෙපසට ලං කරන්න. දකුණු අත හිත පැත්තෙන් ඉහළට ගෙනියන්න. දකුණු ඇලයට හැරෙන්න දාන ආසනෙට එන්න. භාගතුමාගේ සැතක නිරියවලේ. වම් අත වම් කලවේ මත. සාමාන්‍ය උස්මණයට දෙන්න. වම් අත පපුව ඉස්සරහින් පොළොවට තියන්න. දකුණු අතෙන් උදව්වගෙන වාඩි වෙන්න. ඇලවෙලා ඉඳි වාඩි නැගිටින්න තියෙන හොඳම ඉරියව්වක් හොඳට කරගන්න හොඳ සාත්තුවක්. ඔන්න ඒ ඉරියව්ව පුරවන්න ඔන්න ජීවිතේ තවත් පාඩමක්. නිදාගෙන ඉඳලා නැගිටින්න තියෙන හොඳම ඉරියව්වක්. අපි මෙහෙම නැගිටිනකොට කොන්දේට ලොකු බලයක් එනවා. දැන් අපේ කොන්ද ඔක්කොම වල අපිට කොන්ද පන්න තියනවා කියනකොට කොන්ද පන්න නැති වෙනවා. ඒක ධර්මතාවය. මේ සංකත හැම එකක්ම හට ගැනීමක් තියෙනවා, වෙනස් වෙමින් පැවැත්මක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. අපි මොන බයිලාකටවත් ඒ ධර්මතාවයට අපි මොන දෙන්න ඕනේ මෙතන ඉන්න ඔක්කොම. එතකොට ඒක පුළුවන් විදිහට අපි ආරක්ෂා කරගන්න ඕනේ. දැන් මං ලෙඩවලට මොන දේලා මේ අභිමානවත් විදිහට සිංහයෝ ඉස්සලා සිංහනාද කරන්න යෝග නිසා. එතකොට දැන් මේක ඕගලන්ට මං කියවනේ ප්‍රශ්න කරන්න කියලා දැන් ඉවරනකොට ඒකද සම්පූර්ණයෙන් තාම ආයිතේ මං කිව්වා ඊට පස්සේ විනාඩියක තියෙන ගැඹුර පෙන්වන්නම් කියලා. විනාඩියක තියෙන වටිනාකම. අපි ඒකත් බලලා අපි පොරොන්දු වුණා ඔයගලන්ට ඇස් නිරෝගීව තියාගන්න අභ්‍යාස ගන්නවා කියලා. ඒක දැන් ඊට ඉස්සෙල්ලා මේ විනාඩියක් කියන්නේ කොච්චර දීර්ඝ වෙලාවක්ද කියලා දැනගන්න ක්‍රමයක් තියෙනවා. මම දානවා ශිව තාණ්ඩව. ඒ ශිව තාණ්ඩව ඉවර වෙනකන් කවුරු හරි පුළුවන් නම් ක්‍රෑක් කෝස් එකේ ඉන්න විනාඩියක තියෙන ගැඹුර විනාඩියක් ගත කරන්න තියෙන අමාරුව හරි දෙයක් එක්ක අපිට ඕපදූප කරනකොට ඔහේ ලිඳ ළඟ ගිහිල්ලා සෙට් වෙලා ඉන්නකොට බෝතලයක් එක්ක ඉන්නකොට රැය එළියන හොයන්න බෑ. අර්ථවත් දෙයක් එක්ක භාවනාවක් එක්ක හුස්ම රැල්ලට සිහිය වෙනේ කරගෙන විනාඩි 5ක් ඉන්න බලන්න. මුළු ලෝකෙම වැඩේන ඔළුවට. හරිම අමාරුයි. අන්න ඒක මම දැන් පෙන්නන්න යන්නේ. ඒ ශිව තාණ්ඩව දාන මේක විනාඩි 10කට ආසන්න කාලයක් තියෙනවා. පුළුවන් එක්කෙනෙක් ඉන්නවා නම් විනාඩි 10ක් මම ඉන්න උත්සාහ කරනවා. විනාඩි දෙකක් හරි ඉන්න උත්සාහ කරන්න කියලා ආරාධනා කරනවා. දැන් මුණින් අත දෙන්න. මම ඉතල බලා ගන්න. මෙන්න මේක තමයි එන්න ඕනේ. මේ අදේ තියාගන්න. තාත්තම ඉතින් ගන්න බෑ. මෙතනින් පහක් පාරේ. මෙහෙ පහක් ගන්න බෑ. දාපත. මේ මේකත් බෑ. මේක මේ විදිහට තියෙනවා. සකල් අපේ චක්‍ර හතක් තියෙනවා. මූලාධාර, ස්වාදිස්ථාන, මණිපුර, අනාහත, විසුද්ධි, ආඥා, සහස්‍රාර්ය. චක්‍ර හතම අවදි කරන්න තියෙන අභ්‍යාසයක්. යෝගවල තියෙන දැන් ඔය කරාටි අනමන කරන අය කරන එක. හරි. දැන් ලෑස්ති වෙන්න අරගෙන මම මියුසික් එක දානවා අපි ඔක්කොම යන් මාත් යනවා. බලමු කවුද හැබැයි සිංගෙක් ඉන්නේ කියලා. නෑ අපහසුයි ඉතින් අපහසුයි කරන්න ඕනේ. අපි බලමු විනාඩියක අමාරුව පෙන්නන්නේ මම පොරොන්දු වුණානේ. ඒක තමයි මේ කරන්න යන්නේ. රයිට්. දැම්ම වෙන්න එපා කියනකොට එන්න. මාත් එනවා ඔක්කොම එමු. හරි ලෑස්ති වෙන්න. ඔන්න මාත් වෙනවා. බලන්න විනාඩියක් කියන එකක් ගත කරන්න කොච්චර අමාරුයිද කියලා ඔන්න මම දැනෙනවා. හරි ආසනෙට එන්න. හරි එන්න. දාඩි දාන්න පටන් ගන්නවා, වෙවුලන්න පටන් ගන්නවා, කාගෙන ඉන්න. Come on,
මේක ගෙදර බල්ලගෙන් පොතක් ඉගෙන ගන්න තියෙන ආසනය. හරිම හොඳ එකක්. පුළඟම රිලැක්ස් වෙනවා. මේක උස්මා පිට කරා. දැන් කපල් දෙක ඔළුව අර පැත්තට දාලා කපල් දෙක මගේ පැත්තට දාලා මේ විදිහට පැත්තට ගන්න. මේ විදිහට තියාගෙන අත් දෙක මෙහෙම තියාගෙන රිලැක්ස් කරගන්න. රිලැක්සින් ඒක රිලැක්ස් කරගන්න ඕනේ. රිලැක්ස් කරගන්න. හුස්ම ගන්න පිට කරා. හුස්ම ගන්න. කරා. රිලැක්ස් කරගන්න. නැත්නම් පස්සේ ඔකලා අමාරු වෙනවා. දැන් ඉස්සරහට පැත්තට යන්න. හුස්මක් පිට කරා. හුස්මක් පිට කරා. මේ විදිහට. අපිට පැත්තේ. හොඳට කසේරුව මධ්‍ය ස්නායු පද්ධතිය ඔක්කොම සක්‍රිය වෙනවා. හුස්ම ගන්න පිට කරා. අමයෙන් කරන්න එපා. හුස්ම ගන්න පිට කරා. දැන් ශ්වාසනයට ගිහිල්ලා විවේක ගන්න මොහොතක්. Nè, hari, mình có agak di bandol, Hari, dan suasana dah lebih wiwekan. සවාසනයට ඇවිල්ලා විවේක ගන්න. අර ඉස්සෙල්ලා ගිය ආසනෙට යන්න. අම්මා ළඟට යන්න. හරි දැන් නැගිටලා එන්න භාවනා ආසනෙට. ඉඳ ගන්න. මොනවා හරි. මහ පුංචිකට ඉඳ ගන්න. මාව පේන්නේ නැති නිසා මම නැගිටින්න. සාටක අභ්‍යාස ඇස්වලට ව්‍යායාම. මේකේ ගොඩක් ඒවා තියෙනවා. අයිවොස් කප් එකක් තියෙනවා. ඒකට පිරිසිදු වතුර නැත්නම් දෙලුම් කොළ තම්බලා පිරිසිදු වතුර ටිකක් අරගෙන අයිවොස් කප් එකට වතුර එකක් දාගත්තා. අර ඔරලෝසු හදන අය මෙහෙම හැම තියා ගන්නවා වගේ යෝගවල තියෙනවා අයිවොස් කප් එකක්. ඒකට නෝමල් සේලයින් හරි ඒව දාලා හවසට හොඳයි. දැන් අපි දූවිල්ලේ ගිහිල්ලා ඇස් ක්ලියර් කරගන්න දැන් ගොඩාක් පොඩි කාලෙම කන්නඩි දානවා. දැන් පහේ පන්තියේ ගියොත් බලන්න අපේ ඉස්සර පහේ පන්ති වල කන්නඩි දාන්නේ කෙනෙක් හොයර නෑනේ. දැන් බහුතරයක් 160ක් විතර කන්නඩි දානවා. ඒකට ප්‍රධානම තාක්ෂණය. අපි දියුණුව කියවට අපි ගොඩාක් වෙලාට තාක්ෂණයෙන් විනාශ වෙනවා. ඒක තේරෙන්නේ ඇස් දෙකෙන්. අපි අනිත් ඉන්දියන් ඔක්කොම විනාශ කරනවා. මොලේ විනාශ කරනවා. පැය දෙකක් ඔයගොල්ලන්ගේ ළමයිට නලව ගන්න දෙන්නේ ෆෝන් එකනේ. පැය දෙකක් ෆෝන් එකත් එක්ක හිටියොත් ගේම් එකක් ගැහුවොත් මොනවාද ඔය කොකේන නම්මලන් ගහන එකනොයි මේකෙනොයි වෙන හානිය සමානයි කියලා කියනවා. එක්කයට හානිය. අපි වාසනාවකට අපේ කාලේ ළමා කාලේ තිබ්බ 77 ඉස්සෙල්ලා 77 විවෘත ආර්ථිකෙත් එක්ක ඕනේ ඒවා එපාවයි ඔක්කොම ඇවිල්ලා අපි ලෙඩ වෙලා ළමයි හොඳටම ලෙඩ වෙලා දැන් බලන්න දැන් තරුණ අම්මලා බබාලා හම්බෙන එකක් ලෙඩක් වෙලා තියෙන්නේ. යකේ අම්මලා අපිට 9ක් ඉන්නවා. මට සහෝදර තව 8ක් ඉන්නවා. ඒ වගේ අපේ ලොකු දාතලයි පවුලේ 13ක් ඉන්නවා. දැන් එක්කෙනෙකු පුංචි පවුල රත්තරන් කියලා එක්කෙනා හදා ගන්නත් බෑ. ඒකටත් අපට පන්නන්නේ. ඒ වගේ තාක්ෂණෙත් එක්ක අපි විනාශ වෙලා තියෙන්නේ. ඉතින් මේවට එන්න කියලා නැවතත් ආරාධනා කරනවා. දැන් දැකන්නේ 102ක් තිබ්බ මං හිතුවේ ඕගොල්ලෝ ඉන්නවා කියලා. සිංහයෝ නිසා වනුරු සිංහයෝ ටික වැටිලා නිකන් ඉවලෙක් ඉන්නවා මෙතන. ජම්පි කිව්වා අනිත් අයකට දීලා ගියා මම එකයි දෙකක් තමයි තව ඉන්න පුළුවන්. ඒ තනිකර මම වහදාගෙන ඉතින් බ්‍රීදින් වලින්. මම ඒකයි කැම්පස් එකේ මේ ජාවතුන්පුර කැම්පස් එකේ 2025 යෝග ඩේ එක කරේ මම. එතකොට මම ඒකට පොතක් එලි දක්වා අවුරුදු 10ක් රිසර්ච් කරලා
උපත මරණය දායාද කරන පූරකරයක කියලා. මේක තනිකරම අත් දැකලා අත් විඳලා අපේ ගුරුවරුත් එක්ක සංවාද කරලා ඒ වගේ මේක නිකන් ලේඛකයේ කියප එකක් නෙමෙයි. මේ පොතක් අවශ්‍ය කෙනෙකුට අරගෙන මේකේ මම ප්‍රාණායාම සම්බන්ධයෙන් ගොඩක් කියලා දෙනවා. ප්‍රාණායාම වලින් අපේ මුළු ජීවිතේම දිනන්න පුළුවන්. අතබුලක්සේ මේ ලෝකේ තුන් කාලේ නැති වෙනවා කියන ප්‍රාණායාම හරියට දැක්කට පස්සේ අතීතේ වර්තමාන අනාගතය කියලා කාලත්‍රේ නැති කරන්න පුළුවන් කියනවා. අතීතේ දකින්න පුළුවන් වර්තමානයේ දකින්න පුළුවන් අනාගතේ දකින්න පුළුවන් ශක්තිය හදා ගන්න පුළුවන් කියන ප්‍රාණායාම වල. එච්චර ශ්‍රේෂ්ඨයි. අපිට කාලේ නැහැ අපි ස්ටාර්ට් කරමු. ඉස්සලාම ස්ටාර්ට් ප්ලාමි මේ විදිහට අල්ලවාදක හොඳට රත් කරගන්න. මම පොඩ කියලා දෙන කාලේ නැති නිසා ඔයගොල්ලෝ රිලැක්ස් කරන්න ඕනේ මට. හොඳට රත් කරන්න. හොඳට රත් කරන්න. හොඳට රත් කරන්න. රත් කරන්න. ඊට පස්සේ කණ්ණාඩි අයින් කරලා මේ විදිහට අත බොකුරු කරලා ඒ ලොකු ශක්තියක් ගත්තේ ශක්තිය දෙන්න මේ ඇස්වලට. අපේ සියොම් ඉන්ද්‍රියට. හොඳට දෙන්න. ඒ ශක්තිය ඕමාර වෙන්න දෙන්න. මේ දැන් යාන්තම් කියලා දෙන්න මේකත් හැබැයි වෙන්න ඕගොල්ලෝ. දැන් අශ්විනි මුද්‍රාව කියලා දුන්නා. හැබැයි වෙන්න කියලා ඊට පස්සේ තව මොකද්ද? තව එකක් කිව්වා අශ්විනි මුද්‍රාව කියලා දුන්නා. දැන් වල ත්‍රාටක කියලා දෙනවා. මෙයාට මතක තියාගන්න. ඊට පස්සේ බ්ලින්කින්. දැන් අපි ඉස්සර තරුණ කාලේ එක හැකින් ගහලා පුරුදු වෙන්නේ. දැන් එහෙම ගහලා බුටි ගන්න වෙනවා. දැන් දෙකෙන්ම ගහනවා මේ. බ්ලින්කින්. මේව ගැඹුරු අභ්‍යාසයක් වලට. හොඳට ගහගෙන යන්න. හොඳට ගන්න. නවත්තන්න එපා. ගහගෙන යන්න. හොඳට. මාංශපේශි හොඳට. ස්නායු මාංශපේශි ඔක්කොම සක්‍රිය වෙන්න හොඳට. ඇටේ වාගෙන මොතකින්. ඔක දෙවෙනි අභ්‍යාසය. මම ගෙඩියෙන් කරන්නේ. ගෙදර ගිහිල්ලා නිදාස කරන්න. ඊට පස්සේ සයිඩ් වේස් වීවිං. මේ විදිහට අතෙන් ගන්න. මේ විදිහට අරගෙන මේ විදිහට දෙපැත්තට ගෙනියන්න. මේව හොරෙන් බලන්න පුළුවන් ගාන යනකම් ගෙනියන්න. ඔරේකට සමාන්තරව. දැන් දකුණු මහ පොඩැඟිලි දිහා බලන්න. වම දිහා. දැන් දකුණ වම. බෙල්ල හරවන්න නැතුව. දෘෂ්ටිය විතරක් දකුණට වමට. මහා ගැඹුරු අභ්‍යාසය. මෙතන මේ අක්ෂි සම්බන්ධයෙන් ගන්න විද්‍යාව කරපුවා ඉන්නවනම් මේ ඇසේ විහුව ගැන දන්න අය ඉන්නවනම් කොච්චර ගැඹුරු අභ්‍යාසයක්ද කියලා දන්නේ නැති. right. ඕක ඊගාවේ. ඊට පස්සේ front and side weaving. මේ විදිහට එකක් අතක් ඉස්සරහට තියාගන්න. අනිත් අත දකුණ පැත්තකට තියාගන්න. ඉස්සරහට දිහා බලන්න පැත්තක දිහා බලන්න. ඉස්සරහා බලන්න පැත්ත බලන්න. මට පහට. මියන් පහට. බිමට. ඉස්සරහට පහට. බිමට තියන්න. පහත් කරන්න බැරි. බිමට තියන්න. ඉස්සරහට පහට තියන්න. බිමට. පහට තියන්න. පහට බිමට තියන්න. පහත් කරන්න. බිමට. ඔව් මේ කකුල උඩින් තියාගන්න. පහත් තියන්න. දැන් කකුල උඩ අත දිහා බලනවා අර දිහා බලනවා. දෘෂ්ටිය විතරයි. දැන් කකුල උඩ තියෙන අත උඩට ගෙනියන්න අනිත් අත පැත්තට ගෙනියන්න. දැන් ඒ අර විදිහට විරුද්ධ පැත්ත බලන්න. සින්ක්‍රොනයිස්. ඕකේ ඉංගාවේ. ඊට පස්සේ up and down මේ විදිහට උඩට එකක් තියාගෙන යට එකක් තියන්න. උඩ නියපොත දිහා බලන්න යට නියපොත දිහා බලන්න. උඩ නියපොත දිහා බලන්න. ඔව් වාර ගොඩාක් කරන්න. ඊගාවට. ඊට පස්සේ rotational weaving. දැන් මේ විදිහට එක අතක් ඉස්සරහට තියාගෙන නියපොත දිහා බලලා මෙහෙම රවුමක් යවන්න දෘෂ්ටියත් එක්කම මේ නියපොතත් එක්කම දෘෂ්ටිය යවන්න. අනිත් පැත්තට එකක් යවන්න. ඔය විදිහට වාර ගන්න ඔයගොල්ලෝ වැඩි කරගන්න. ඔය ඊගාවට. ඊට පස්සේ preliminary නාසිකාග්‍ර දෘෂ්ටි. මේ විදිහට අතෙන් තියාගන්න නැහැ මේ ඇස් දෙකට කෙලින්. දකුණු අත මෙහෙම හොඳට අත කරගෙන ළඟට නිකන් ගේන්න. ඒකල ඒක දිහා බලාගෙන ගෙනියන්න. වම් අත ඒ විදිහට හොඳට ගේන්න. ඒක දිහා බලාගෙන යවන්න. ඕක ඊළඟ එක. ඊට පස්සේ ළඟ හා දුර බැලීම. මේක ඇස්සේ ලොකු දේවල් කරන්න පුළුවන්. අපි නිතරම ෆෝන් එකක් තියාගෙන ළඟ බලන්නේ. ඒතකොට ළඟට අවශ්‍ය ස්නායු මාංශපේශි ඔක්කොම තෙහෙත් වෙලා විනාශ වෙනවා. ඒතකොට ඇහැ ඉවරයි. දුර බලන්නේ ඕන තරම් ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම වැඩක් නැහැ. එතකොට දැන් මේක කරනකොට ඒක බැලන්ස් වෙනවා. ඒ ව්‍යායාමය. දැන් මෙහෙම නාසය අග දිහා බලන්න. ඈත මොන හරි ඉලක්කයක් දිහා බලන්න. ඉස්සරහා තියෙන. නාසය අග ඉස්සරහා. අන්නෝක. ඊට පස්සේ රැයට පුළුවන් හඳ තියෙන දවසට හඳ දිහා බලන ඉන්න කඳුළු ගලනකම්. ඒකල ඇස් දෙක වහගෙන හඳේ ආලෝකයෙන් මෙතෙන්ට ඇවිල්ලා ඒ ආලෝකයෙන් අපේ වක්ස විස ලෙඩ නැසනවා මනසෙන් දකින්න.
ඊට පස්සේ ආපහු ඒක මනසෙන් යනකොට ආපහු කඳුල වෙනකම් බලනින්ද ආපහු ඊට පස්සේ උදේ පාන්දර නැගිටින අය කොට්ට මෙට බදාගෙන එළිය වෙනකම් නිදා ගන්න නැති අයට පහන් තරව දකින්න පුළුවන්. පහන් තරව දිහා බලාගෙන ඔහොම ඉඳ ඊට පස්සේ ඇස් දෙක වහලා පහන් තරව මෙතනට ගන්න මනසෙන්. ඒ ආලෝකයෙන් පහන් තරවේ ආලෝකයෙන් ඇඟේ තියෙන වස විස නැසෙනවා මනසෙන් දකින්න. කරයි. අද ගෙදර ඉඳන් කරන්න අභ්‍යාසය. දැන් අශ්විනි මුද්‍රාව තියෙනවා මේක තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ වහනවල යන අය ඉන්නේ ගොඩාක්. වහනවල යනකොට එක දිගට කොහෙවත් දිගට යන්න එපා. මේ ඊගාව එක ගෙදර යන්න දෙන්න ඊගාව එක ජීවිතේට ලොකු ප්‍රතිලාභ ලබන. කාපු ගමන තාපෝ සීට් එකේ ඉඳගෙන මේවට. ආම වාතය සම්පූර්ණයෙන්ම සවුත් වෙනවා. ඒ වාතය ඊට පස්සේ සකල විද ඉන්ද්‍රියන්ට ගෙනියනවා. අපේ ලේනාහාරා තමයි අපේ මේ නිර්නාල ග්‍රන්ථි වලින් හදන ඔක්කොම ඒ හැම දෙයක්ම ගෙනියන්නේ ඒ වගේ. වාතය, රුධිරය, විටමින්, khනිජ සකල විද දේවල් ගෙනියන්නේ ඒ වගේ. එතකොට දැන් ආම වාතය සවුත් වෙලා තියෙද්දී ඒ සවුත් වේවත් එක තමයි ඉන්ද්‍රියන් වලට බඩියන්නේ. ඊට පස්සේ ලෙඩෝ. එතකොට දිගට යනකොට ඔයගොල්ලෝ වාහනේ කොහරි ඉඳ තියෙන තැනක නවත්තලා කලිසම මේ හිරේලා තියෙන පොඩ්ඩක් අංකලක් විතර උඩට ගන්න. එතකොට මේක නිය අර උඩ අර වක්කඩේ කෙරුවා වගේ ඔක්කොම බහලා යනවා දැනෙනවා. එකක්. ඊට පස්සේ TTK කියලා තියෙන යෝගවල මේක තීරයක් අදාසනේ. මේ විදිහට ඔහොම ඇදෙන්න. ගොඩාක් ඕනේ පාරයිනේ. මෙහෙම ඇදෙන්න. ඔෆිස් එකේ දිගට වාඩිලා ඉන්නකොටත් මේක හොඳයි. ඊට පස්සේ තීරයක් පාර්ශ්ව තදාසනේ. මේ විදිහට කකුල චුට්ටක් දුරක් කරලා හුස්ම පිට කරලා පුළුවන් තරම් මේ පැත්තට ඇදෙන්න. ඊට පස්සේ හුස්ම පිට කරලා මේ පැත්තට පුළුවන් තරම් ඇදෙන්න. මේවා හැදගන්න. ඊට පස්සේ කටි චක්‍රාසනේ TTK සූර්ය නමස්කාරය ඉස්සලා ඉන්දියාවේ උගන්වන ඖෂධයක්. මේවා ඖෂධයක් අතරම ජීවිතේට. නිකන් පෙති බොණ්ඩ වේදනාවනකොට පැන්ඩෝල් බොණ්ඩ වහුරු වෙන්න එපා. සෙමයි කරන අරම ගොඩක් ක්‍රම තියෙනවා. දැන් පෙන්නන්න වෙලාවක් නෑ. ආපහු අපි හම්බුන දවසක පෙන්නන්න මෙහෙන් කැතීටුලේ දාලා කටෙන් අරගෙන මේ ඔක්කොම කෝට් එක සයිනස් ඔක්කොම මේව කරගෙන මේ බෙහෙත් ගුලි පිටින් ගිලින අය ඇති මෙතන. ඒ වගේම සම්පූර්ණයෙන් වැළකෙන්න ටෙක්නික් තියෙනවා යෝගවල. ඒක නිසා ගෞරවයෙන් ආරාධනා කරනවා මේකේ රස විඳින්න. එකතු වෙන්න ඉතාමත්ම හොඳ ගුරුතුමියක් ඉන්නවා. එයාව අල්ලගෙන ඔයගලන්ට නොමිලෙන් අපේ මහත්ය කිව්වට පස්සේ උගන්වන්න වෙනවනේ. නිකන් ඊට පස්සේ ඉගෙන ගන්න. හරි. මේ විදිහට ඊට පස්සේ කටි චක්‍රාසනේ මේ විදිහට හුස්ම ගත්තා. පිට කළා මේ හොඳට අමරලා මෙහෙම අරගෙන මෙතනින් අත මෙහෙන් අදිනවා වගේ තමයි පුළුවන් ගන්න කරන්න. වාහනේ යනකොට මේක ලොකුවට ඕනේ නැහැ. චුට්ටක් කරනකොට මේක දැනෙනවා. ඊට පස්සේ කකුල ක්ලච් පාගලා බ්‍රේක් පාගලා රිදෙන හුස්මක් එක්ක මේ හුස්ම පිට කරන් හුස්ම පිට කරා හුස්ම පිට කරා හුස්ම පිට කරා හුස්ම පිට ඔන්න ඔය පොඩ කරා. ඔය ටික ජීවිතයට ගන්න දිව්‍ය ඖෂධ මේ. අත්දැකලා අත්විඳලා කියන්නේ මං දැන් මගේ 56යි වයස මං සාමාන්‍ය මොටෝ බයික් එකේ හැමතැනම යන්නේ. දැන් දෙසරයක් ළඟ වැටිලා ඔක්කොම ගෝල් ගණන් කරගත්තෙත් මං දෙසරයක්ම වැටුණා. එක සැරයක් තෙල් වලට ඉස්සලා වැටුණා. එක සැරයක් බල්ල පැගිලා අපි දෙනවා වැටුණා. ඉතින් රට වටේම යන ඔය අශ්විනි මුද්‍රාවයි පවන මුත්‍රාය වලින් තමයි යන්නේ. මම ඉතින් ස්පෝර්ට්ස් කරන කාලෙත් මට අමාරුයි. රයිට්. අපි දැන් යා ඔවම නිදා ගන්න අපිට දැන් කාලේ නෑ. නවත්තන්න තියෙනවා. ඕගොල්ලෝ දැන් මං සනස් වෙනවා. හරි. ඇඟ සම්පූර්ණයෙන්ම නිවනවා. හිත නිවනවා. මට මොහොතක් දෙන්න ඒකට ගන්නවා. ආසනේ දැන්. අපි අර ඉස්සලා කිව්ව ආසනෙට. අත් දෙක මෙහෙම දෙපැත්තේ තියාගන්න. මේ මම මේ හිතගෙන ඉන්න ඉරියව්වෙන් තමයි නිදාගෙන ඉන්න ඕනේ මේ විදිහට. ඇස් දෙක අඩවම් කරගත්තා. ගතට සෑල්ලුයි. හිතට සෑල්ලුයි. සුසුම්පද ශාන්ත වෙනවා සෑල්ලු වෙනවා. හරිම සෑල්ලුයි. 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 තමන් ඉන්නේ ඉරියව්ව මනසින් නෙමෙයි මනසින් දකින්න හොඳට. ස්වාසනයට ගිහිල්ලා ඉතාමත්ම පහසුවෙන් වැසිරිලා ඉනවා දකින්න. තමන්ගේ කේස් ටික දකින්න. නලල් තලය. ඇස් දෙක. නාසය. මුඛය. කම්බුල් කන් මුළු හිසම දකින්න. මුළු හිසම සැහැල්ලුයි නිරෝගී 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 බෙල්ල සැහැල්ලුයි නිරෝගී 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 දකුණු අත වම් අත සැහැල්ලුයි නිරෝගී 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 පපුව සැහැල්ලුයි නිරෝගී නිරෝගී
නිරෝගී උදරය සැහැල්ලුයි නිරෝගී 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 පිට ප්‍රදේශය සැහැල්ලුයි නිරෝගී 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 තට්ටම් ප්‍රදේශය ලීග ප්‍රදේශය සැහැල්ලුයි නිරෝගී 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 කලවා සැහැල්ලුයි නිරෝගී 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 දනහිස් සැහැල්ලුයි නිරෝගී 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 කෙන්ඩා සැහැල්ලුයි නිරෝගී 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 විලුඹ යටිපතුල පිටිපතුල පායගිලි සැහැල්ලුයි සැහැල්ලුයි නිරෝගී 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 දේශාන්තේ සිට පාදාන්තේ දක්වා සැහැල්ලුයි නිරෝගී 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 නමෝ කායික පීඩා නැතෙත් වෙනවා මානසික පීඩා නැතෙත් වෙනවා කායික සුවයෙන් සුවපත් වෙනවා මානසික සුවයෙන් සුවපත් වෙනවා සුවසේ ජීවත් වෙනවා මානෙන් සියලුම සත්ත්වෝ කායික පීඩා නැතත් මානසික පීඩා නැතත් කායික සුවයෙන් සුවපත් වෙනවා මානසික සුවයෙන් සුවපත් වෙනවා සුවසේ ගැඹුරු හුස්මක් අරගෙන පිට කරා. කකුල් දෙක දෙපැත්තට පදා. අත් දෙක අල්ල පිටියල්ල අල්ල පිටියල්ල අල්ල පිටියල්ල. බෙල්ල හිමීට දෙපැත්තට යවලා නිහිල් කරගන්න. කකුල් දෙක එකට එකට ලං කරන්න. අත් දෙක ලං කරන්න කල දෙපසට. දකුණු අත හිස පැත්තෙන් ඉහළට 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 ගෙනියන්න. දකුණු ඇලයට හැරෙන්න. සාමාන්‍ය හුස්මට ඉඳගෙන. වම් අත පපුවට ඉස්සරහන් තියලා හිමීට ඇවිල්ලා වාඩි වෙන්න. හැමදෙනාටම ආයිබෝවන්. මාව ප්‍රශ්න කරන්න අර ඉස්සෙල්ලා කිව්ව විදිහටම දැන් ඉඳ තියෙනවා අවසර තියෙනවා. ඔබට සැකයක් දැනගන්න තියෙනවා නම් අපි පුංචි අවස්ථාවක් දෙන්න අපේ යෝගාචාර්ය සුනිල් සිල්වා මහත්මයාගේ අහන්න දෙයක් තියෙනවා නම් අහන්න. ප්‍රාණායාම සම්පූර්ණයෙන් පොතේ තියෙනවා. ප්‍රාණායාම සම්බන්ධයෙන් මම තනිකර පොතේ ලියලා තියෙනවා. සෝත්‍ර එකක් පොතක් ඔබට ඉලදී ගන්න ආවගේ කැපියයට පොතේ ගොඩක් උපදෙස් තියෙනවා කියලා කියනවා. අපි මේ වැඩසටහන අවසන් කරනවා. ඔය නැගිටින්න කවුරුත් ඔය යෝගා මැට් එක ඔබට අපෙන් ළඟින් තිබෙනවා. අනිත් කොට නම් තියලා යන්න එක මෙහෙ එකක්. මම සිංහාධිපතිතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. එතුමාගේ මේ වසරේ දින සංකල්පයක් අනුව තමයි healthy wealth කියන තේමාව යටතේ තමයි අපි මේ වැඩමුළු සංවිධානය කරේ. මානසික සහ ශාරීරික සෞඛ්‍ය වඩවාලීමේ අරමුණින් ඔබට මේ යෝගා පිළිබඳ යම්කිසි හැඳින්වීමක් සහ මූලික අදහසක් ඇති කිරීම තමයි අපේ වැඩසටහනේ අරමුණ. එතුමා කිව්වා වගේ මේක දවසකින් දෙකකින් ප්‍රගුණ කරලා හැකි විෂයක් නෙවෙයි. ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා සිංහාධිපතිතුමාට අද දවසේ පිළිබඳව වචන ස්වල්පයක් කතා කරන්න කියලා.
ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ අවස්ථාවේ අපිට අද දින ඒ වැඩසටහන අපිට ගන්නපු අපේ යෝගාචාර්යතුමා ශ්‍රීශාන්ත මහත්මයා එතුමා මම හිතන්නේ ඉතාමත් එතුමා ක්‍රියාවෙන් එතුමා කොච්චර දක්ෂද කියන එක එතුමා විනාඩි 5ක් විතර හිටියා ඒකව අපිට මම හිතන්නේ විනාඩියක්වත් අපිට ඉන්න බැහැ. ඉතින් ඒකෙන් එතුමා කොච්චර ප්‍රගුණ කරලා තියෙනවද කියන එක පැහැදිලිුණා. ඔබට හිතෙන්නේ මොකද්ද කියන එක මම දැන් මට පෞද්ගලිකව හිතුණා ආපු විදියට නෙමෙයි මම නම් දැන් මෙතනින් යන්නේ වෙනත් පුද්ගලයෙක් විදියට අතට සිතට ගොඩක් දෙයක් අපි ඉගෙන ගත්ත මේ ජීවිතේ අපිට තව ගොඩාක් දේවල් මේ සම්මාදින කරගන්න තියෙනවා කියන එක. ඉතින් අපි ඒක අද අපිට මනාව වැදගත්. ඒකට මේ බර්ම් සෙන්ටිනියර් සිංහ සමාජය අපි සිංහයන් මොකද සිංහයෝ කියන්නේ හැමදාම අපි අන්නයට සේවය කරනවා. නමුත් අපි ගැන හිතන්නේ නැහැ. අපි දවස අපි ගෙවන්නේ බොහොම කාර්යබහුල විදිහට අපි ටෙලිෆෝන් එකත් එක්ක ඉන්නවා. ඒ වගේම අපිට අනිත් බොහෝ ව්‍යාපාරික ශාස්ත්‍රයේද හැමෝම ගනුදෙනු කරනවා. නමුත් අපි ගැන හිතන්නේ අපි වෙනුවෙන් තමයි මේක මේ ගහමාව දත්කගේ කියන එක තමයි මට හිතෙන්නේ. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ වෙනත් අද දින සිට වෙනත් ගමනකට වෙනත් විදියකට සංවර්ධනය කරගන්න අපේ තියෙන තවත් අපේ දේවල් බලාපොරොත්තු ඉෂ්ට කරන සෞඛ්‍ය සම්පන්න මානසික ශක්තිය ඉදිරියට යන ප්‍රබෝධන වැඩසටහන. ඒ නිසා බර්ම් සෙන්ටිනියර් සිංහ සමාජයේ ව්‍යාපෘති තානාගයි බොහොම සිංහ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් මේ සෞඛ්‍ය සම්පන්න සිංහයෝ පිරිසක් පිළිගන්න ඒ වගේම මනසින් පරිපූර්ණ සිංහ පිරිසක් පිළිගන්න මේ කාර්යය ඉතාමත් කරන සයමි සාහිමානි බොහොම ස්තුතියි ඒ සම්බන්ධයෙන් ආචාර්යතුමාට මගේ ගෞරවයෙන් සිංහ සමාජයේ වෙනුවෙන් පිළිගන්නවා. බොහොම ස්තුතියි සිංහ අපිට පොතකදී ඉන්න අපේ සිංහ සමාජය විසින් අපේ යෝගාචාර්යතුමන් ශ්‍රීශාන්ත මැතිතුමන්ට ලබා දෙන පිළිගැන ඔබගේ අතින් ලබා දෙන්න කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. වැඩසටහන අවසන් කරන්නට පත්වෙන්නේ මම කැමතියි මේ ව්‍යාපෘති සභාපති ලෙස කටයුතු කළ චම්පා හිමානිට ස්තුති කතාව සඳහා ආරම්භ කරනවා. සිංහ දිස්ත්‍රික්කයේ සිංහාධිපති සිංහ මහේෂ් බොදුගොඩ සහ පළමු සිංහ කාන්තාව සිංහ සුනිත්‍රා බොදුගොඩ යෝගාචාර්ය ශ්‍රීශාන්ත ගුරුතුමා සහ ඔහුගේ පිරිසද අද පැමිණි සියලුම පෙරාධිපතිවරුන් සහ එම සිංහ කාන්තාවන් පළමු උප සිංහාධිපතිතුමාගේ සිංහ කාන්තාව සියලුම කැබිනට් නිලධාරීන් සහ අප ආරාධනයෙන් පැමිණි සියලුම සිංහයන් සහ සිංහ කාන්තාවන් ආරාධනයෙන් අද දින පැමිණි සියලුම හිතමිතුරන් මෙම යෝගා වැඩමුළුව සාර්ථක කර ගැනීම සඳහා අපට සහයෝගය දැක්වූ අපගේ ආදරණීය අපේම සිංහ සමාජයේ සමාජිකාවන් සමාජිකයන් සහ මෙම ආයතනය ලබා දුන් රත්න කමියුනල් සෙන්ටර් ආයතනයේ සියලුම නිලධාරීන් වරුන්ට මෙම වැඩමුළුව සාර්ථක කර ගැනීමට නන්නායුරින් උදව් උපකාර කළ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාට ඉතාමත් සෞඛ්‍ය සම්පන්න සෞභාග්‍යමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරමින් අද අපේ වැඩමුළුව මින්වීම කරනු ලබනවා. පැමිණ සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි. සිංහාධිපතිතුමන් සූදානම් කොට තිබෙන විශේෂ බැජස් දෙකක් ලබා දෙන්න මේ අවස්ථාවේ ඒ සඳහා මම එතුමන්ට ආරාධනා කරනවා. ඒ අතරේ මම ඉතිරි පුංචි පණිවිඩයක් තියෙනවා කියන්න. ඔබ සියලු දෙනා වෙනුවෙන් උදෑසන ආහාරය සූදානම් කොට තියෙන මේ පිටිපස්සේ අද දවසට ගැලපෙන පරිදි අපේ යෝගාචාර්යතුමා පිල්ලා සිටිය පරිදි ආය ඒ ආහාරය නිර්මාංශ ආහාරයක් හැටියට තමයි සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේක මේ වැඩසටහන අවසන් වුණු ගමන් පිටව යන්න එපා. උදෑසන ආහාරයක් රැගෙන යන්න. මේ අවස්ථාවේදී අද දින ව්‍යාපෘතියේ සභාපතිතුමා විදිහට කටයුතු කරන සිංහ චම්පාට ඒ වගේම සෙන්ටිනියර් සිංහ සමාජ සභාපතිතුමා ඡායනි ඔබේ අතනත් ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ සිංහයේ නොවුනත් අපේ ආචාර්යතුමාට මේ පගරනාවක් වේරන්න අපේ සිංහ දිස්ත්‍රික්කය වෙනුවෙන්
හරි සිවල්. හරි. බොහොම ස්තුතියි සිංහාධිපතිතුමනි. එහෙනම් අපි අද දවසේ මේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ 75 දෙනෙකු පමණ මේ වැඩසටහනට සහභාගී කරනවා ගන්න. කියන්නට සතුටුයි 90කට එහායින් පිරිස මෙතෙන්ට සහභාගී වෙලා ඉන්නවා. ඒ හින්දා තමයි අපිට චුට්ටක් ඉඩකඩ මදි වුණා නම් මදි වුණේ. ඒ ගැන කනගාටු වෙනවා අපහසුතාවයකටපත් වුණා. එහෙනම් මෙතනින් අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම උදෑසන ආහාරය සඳහා ආරාධනා කර සිටිනවා. බොහොම ස්තුතියි.